මේ අප සිටින්නේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියෙහි ඊටම සුවිශේෂී මන්සන්දියක. ඒ කියන්නේ මේ අප සිටින්නේ මධ්‍යම අධිවේගී මාර්ගයත් දක්ෂිණ අධිවේගී මාර්ගයත් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කරන කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථාන සංකීර්ණයේ අප මේ සිටින්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියට එක්කරනු ලැබුවේ 2011 වර්ෂයේ. ඉතින් 2011 වර්ෂයේ සිට මේ දක්වා අධිවේගී මාර්ග පද්ධතියෙහි තියෙන වැදගත්කම ඔබ ඊටාම හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පුර වරායත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළත් මාතර සහ ගාල්ල යන ප්‍රදේශවල වාණිජ්‍ය නිෂ්පාදන සහ ප්‍රවාහන ජාලය රැගෙන ඉතාමත්ම කෙටි කාලයකින් කොළඹට ළඟා වීමට තියෙන මේ මාර්ග පද්ධතිය දක්ෂිණ අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ මේ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානය පහු කරගෙන කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ගොස් කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් දකුණට හැරී කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළටත් වමට හැරී කොළඹ පෑලියගොඩ ප්‍රදේශයටත් පෑලියගොඩ නව කැලණි පාලම ඔස්සේ කොළඹ වරාය නගරය සහ වරාය ආශ්‍රිත සමස්ත ශ්‍රී ලංකාවේ අගනුවර මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ වන මාර්ග පද්ධතිය තමයි මේ අධිවේගී මාර්ග පද්ධතිය. ඉතින් මේ අධිවේගී මාර්ග පද්ධතිය උතුරු නැගෙනහිර හා සම්බන්ධ කරන්නට ආරම්භ කර වැඩ කටයුතු මධ්‍යම අධිවේගී මාර්ගය. කඩවත සිට මීරිගම දක්වා කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේහි පළවෙනි කොටස, මධ්‍යම අධිවේගී මාර්ගයේහි දෙවන කොටස වන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස. ඉතින් කතාව 2015 වර්ෂයේ මේ ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ආරම්භ කරනු ලැබුවා. නමුත් අතර මගදී ඒ ව්‍යාපෘතිය මේ වන විටත් 2015 සිට අද 2024 ජනවාරි මාසයේ මේ දක්වාම මේ මාර්ගයේහි වැඩ කටයුතු නතර කර දමා තිබෙනවා. එක් ශාකයක් හේතු කොටගෙන. ප්‍රධානම හේතුව ඒ ශාකය ඔබ කවුරුත් දන්නා හඳුනන පහුගිය කාලේ මහත් ආందోලනයකට පත් වූ පණු කරඳ ගහ සහ සංරක්ෂණය කිරීමේ අතර විශාල ගැටලු රාශියක් ඇති වෙලා එය උසාවිය දක්වා ගොස් ඉන් අනතුරුව මෙහි සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දමන්නට සිදු වුණා මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අංක 1 කඩවත මීරිගම කොටසෙහි ව්‍යාපෘතියට. ඉතින් ඒ ගැන කරුණු හොයන්නට දැන් අවස්ථාව තිබෙනවා. උසාවියෙන් නඩු තීන්දුව ලබා දී තිබෙනවා. පණුකරඳ ශාකය ලෝකයේ තිබුණු එකම ගහ දැවැන්ත අභියෝග සහ දැවැන්ත චෝදනා එල්ල කරනු ලැබුවා මාර්ග සංවර්ධන අධිකාරිය. අප කල්පනා කරා දැන් ඔබට අවස්ථාව තිබෙනවා මෙය සිතා බලන්නට. පසුගිය කාලයේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැවැන්ත පණුකරඳ ගස් රාශියක් හමු වී තිබෙනවා. ඉතින් ඒ පණුකරඳ ගහ ගැන කතා කරන්නට මා සමග සිටිනවා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි කඩවත මීරිගම කොටසෙහි ව්‍යාපෘතියෙහි පරිපාලන කටයුතු භාරව සිටින පරිපාලන කාර්යාල කළමනාකාර ලක්ෂ්මන් අමරසේකර මහතා. එතුමා ඊටාත්ම හොඳින් පැහැදිලි කරයි මේ ග්ලෝඩියා සිලනිකා එසේත් නැත්නම් පණුකරඳ ශාකයේ පිළිබඳව. ඊට අමතරව අප සූදානම් වනවා ගම්පහ උද්භිත උද්‍යානයට, ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ තියෙන අනෙකුත් ශාක අවට, ඒ වගේම පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශාකාගාරයට ගොස් එහි විශේෂඥයින් ලවා ලොව පිළිගත් දත්ත ඉදිරිපත් කිරීමේ නිත්‍යානුකූල බලය තිබෙන නිත්‍යානුකූල රජයේ නිලධාරීන් ලවා මේ පණුකරඳ ගහ පිළිබඳව සහ එහි සොයා ගැනීම පිළිබඳව ඇත්ත තොරතුරු ඔබට ගෙනෙන්නට. එහෙමනම් අපි අහමු ලක්ෂ්මන් අමරසේකර මහතා අපට පැහැදිලි කරන්නට, මේ ජනතාවට පැහැදිලි කරන්නට සූදානම්. අපි මේ සිටින්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස ආරම්භක වන ස්ථානයේ. කඩවත මීරිගම මාර්ග කොටස කියලා කියන්නේ මේ ආරම්භක ස්ථානයේ තමයි මම මේ රැඳී හිටින්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 37.5ක්
කුරුණෑගල පැත්තට මේ මාර්ගයේ පළවෙනි කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු වෙනවා. දැන් නම් මෙතන මාර්ග තදබදයක් නැහැ. කිසිම කලබලයකුත් නැහැ. හැබැයි අනාගතයේ දවසක මෙතන අතිශයින් කාර්යබහුල ස්ථානයක් වෙනවා. එතකොට ඔබ දන්නවා මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ අපේ රටේ ජාතික මහා මාර්ග පද්ධතියෙන් කිලෝමීටර් 12500කට වඩා ප්‍රමාණයක් නඩත්තු කරන ඒ වගේම මේක බාරකාරත්වයේ තියෙන ආයතනය කියලා. එතකොට ඒ වගේම ප්‍රධාන ගණයේ පාලම් 3800ක් විතර අපි විසින් නඩත්තු කරනවා. මේ අධිවේගී මාර්ග පද්ධතියත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින්ම තමයි පවත්වා ගනු ලබන්නේ. එතකොට අපේ වගකීම තමයි මේ රටේ මහ ජනතාවට මේ අධිවේගී මාර්ග පද්ධතිය හොඳට හදලා ඒව මහ ජනතාවට අවශ්‍ය කරන ප්‍රවේශ හා ප්‍රවාහන මාර්ග පහසුකම් මේ තුලින් සලසා දෙන එක. ඒ අරමුණෙන් තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරනු ලබන්නේ. එතකොට දැන් මට කියන්න ඕනේ මේ කතාවට වඩා මේ පහුණු දවසක මහත් ආందోලනයකට ලක් වෙච්ච මේ ක්‍රෝඩියා සිලනිකා කියන ශාකය හම්බුනේ මෙන්න මේ මාර්ග කොටසේ කියලා. මොකද මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ එක කොටසට අයත් මාර්ග පතය තුලදී තමයි අපිට මේ ක්‍රෝඩියා සිලනිකා කියන ඒ දුර්ලභ ශාකය හම්බුනේ. යම් විදිහකට මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ මාර්ගපත ඔස්සේ සිදු නොවුණා නම් සමහර විට ක්‍රෝඩියා සිලනිකා ශාකය මේ තවමත් මේ ස්ථානයේ තියෙනවා කියලා. ඒ කියන්නේ මේ මාර්ග කොටසේ තියෙනවා කියලා මහ ජනතාව දැනගන්න විදියක් නැති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. නමුත් මේ මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඒ පාරිසරික අධ්‍යයනයන් කරනකොට ඒකේ ශක්්‍යතා අධ්‍යයනයන් කරනකොට ඒ අවශ්‍ය කරන ඉංජිනේරුමය කාරණයන් කරනකොට අපිට හඳුනා ගන්න හම්බුණා මේ ක්‍රෝඩියා සිලනිකා කියන ශාකය. එහෙම තමයි මේ ක්‍රෝඩියා සිලනිකා ශාකය අපිට හමුවන්නේ. එතකොට මෙන්න මේ ක්‍රෝඩියා සිලනිකා ශාකය ගැන ඒක කපලා ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලේ ගොඩක් ජන ආందోලනයක් ඇති වුණා. විවිධ මාධ්‍යයන් ඔස්සේ වගේම විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ ප්‍රචාරයන් ගෙන ගියා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය අපිටත් ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ අපිටත් මේ ක්‍රෝඩියා සිලනිකා ශාකය සම්බන්ධයෙන් කතාවක් කියන්න තියෙනවා. අපි යන්නේ කතාව කියන්නයි මේ ලෑස්ති වෙන්නේ. දැන් ඔබට මම කියන්න ඕන තව දෙයක් තමයි මේ ක්‍රෝඩියා සිලනිකා ශාකය පිළිබඳ කතාව. ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළවෙනි කොටසේ අපිට කියන්න තියෙන කතාව අපි විතරක් කියන්නේ නැහැ. අපි මේ සඳහා සුදුසුකම් තියෙන ඒ ප්‍රමාණාත්මක දැනුමක් තියෙන රජයේ නිලධාරීන් හම්බෙලා අපි මේ කතාව ඔබට කියනවා. ඒකට අපි පෙරදිනේ ජාතික උද්භිද උද්‍යානයේ ඉන්න ජාතික ශාකාගාරය වෙත යන්න අදහස් කරනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් මේක මේ මහත් ආందోලනයට ලක්ුණේ මේක ලෝකේ තිබුණ එකම ගහ කියලා. නමුත් දැන් අපිට මේ තිබුණටත් වඩා විශාල ශාකා 15ක් හම්බෙලා තියෙනවා මේ ගහ තීච්ච ආශ්‍රිත ප්‍රදේශයේ. අපි මේ සම්බන්ධයෙන් තියෙන සමාජ මාධ්‍ය පිළිබඳ විමසිලිමත් වුණාම මේ සම්බන්ධව දක්වපු අදහස් ඒ වගේම ඒ වැඩසටහන අපි දැක්කා. එතකොට ඒවැය තීච්ච සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් අපිට කතා කරන්න අවශ්‍ය වෙනවා. මොකද අපි මුලින්ම මේ ශාකය සම්බන්ධයෙන් තීච්ච අධිකරණ කටයුතු නිම වෙනකන් තමයි බලාගෙන හිටියේ මේ සම්බන්ධව ජනතාවට කතා කරන්න. දැන් ඒ සම්බන්ධව අධිකරණ කටයුතු අවසන් වෙලා තියෙනවා. එතකොට අධිකරණයෙන් අපි ඒ කටයුතු අධිකරණයෙන් මේක නඩු කටයුත්තක් හැටියට විභාගයට ගන්නකොට අපිට මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරන්න බෑ. අපි ඒකෙන් වැළකීලා හිටියා. ඒ වගේම මේ සම්බන්ධව තියෙන සමාජ මාධ්‍යවල ඒකපාර්ශ්විකව අදහස් යනකොට අපි මාධ්‍යවේදීන්ට ආරාධනා කළා හිටියා
මහා මාර්ග අමාත්‍යාංශයට පැමිණිලා අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හම්බෙලා මේ සම්බන්ධව දැනුවත් වෙන්න කියලා කිසි කෙනෙක් මෙවැනකරු ආවේ නැහැ. එතකොට දැන් මේ ශාකයේ වැදගත්කම කියලා මේ සමාජ මාධ්‍යවල මේ දක්වපු අදහස් මම එක්තරා දුරකට ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ හම්බ වෙච්ච මේ දාරළුව දුම්රිය පොළ අසලින් හම්බෙච්ච මේ ගහ ලංකාවේ එකම ගහක් නෙමෙයි, පළවෙනි ගහක් නෙමෙයි, මේක පැරණිම ගහක් නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳව අපි විමසිලිමත් වෙන්න ඕනේ. මේ මොනවද සමාජ මාධ්‍යවල ගියේ එහෙම ඒ වගේම පරිසර සමහර පරිසර සංවිධාන මම කියන්නේ ඔක්කොම කියලා සමහර පරිසර සංවිධාන මොකද්ද කිව්වේ? ඒවයේ තියෙන සත්‍ය අසත්‍යතාවය කොහොමද? ඒ කියන කරුණුත් එක්ක අධිවේගී මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන්නේ කොහොමද? මේ ජනතාව වෙනුවෙන් මේ මෙහෙවර කරන්න අපිට තියෙන බාධා මොනවද කියලා මම හිතනවා තමුන්නාන්සලා මේ වැඩසටහන මගින් දැනුවත් වෙයි කියලා. ඒ වගේම මට කියන්න තව දෙයක් තියෙනවා. මොකද්ද? මේ මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ මේ ගස් කප යන ආයතනයක් නෙමෙයි. මේ රටේ මහජනතාව දැනගන්න ඕනේ අපේ අධිවේගී මාර්ගවල ඒ වගේම ප්‍රධාන මාර්ගවල මාර්ග රක්ෂිතවල අපි මේ වෙනකොට ගස් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් රෝපණය කරලා තිනවා මේ පරිසර කටයුතු සාර්ථක වෙන්න. අපි ඒක රෝපණය කළා විතරක් නිකන් ඉන්නේ නැහැ. අවුරුදු 5ක් තිස්සේ අපි ඒ ශාකයන් රැක බලා ගන්නවා මේ පරිසරයට අනුවර්තනය වෙනකම්. එතකොට නමුත් මේ ක්‍රූඩියාසිලනිකා ශාකය සම්බන්ධ මේ සිද්ධීන් මතු වෙනකොට ඒ සමාජ මාධ්‍යවලින් මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳ විකෘති චිත්‍රයක් ඉදිරියට දුන්නා. අපි මේ ගස් කපලා විනාශ කරන මේ ලෝකේ තියෙන නීති වලට ගරු නොකරන ආයතනයක් හැටියට අපි ඒක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. අපිට එක ගහක්වත් කපන්න නැතුව අධිවේගී මාර්ගයක් හදන්න බෑ. ඒ අධිවේගී මාර්ග ඉදිකිරීම කටයුතු කරනකොට අපිට යම් මේ જાතියේ ගැටලු මතුවෙනවා. ඒ වගේම මේ වගේ අති දුර්ලභ ශාකයක් හමු වෙච්ච මුල්ම අවස්ථාවක් නෙමෙයි. ඔබ කරුණාකර ගිහිල්ලා බලන්න ජාතික උද්භිද උද්‍යානයට පෙරාදෙනිය මේ වගේ මාර්ග කටයුතු වලදී හම්බෙච්ච මේ වගේ ගස් අපේ උද්භිද උද්‍යානයේ විශේෂිත තැන්වල ස්ථානගත කරලා ඒව රැක බලා ගන්න අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. මේ අප සිටින්නේ පෙරාදෙනිය ජාතික උද්භිද උද්‍යානයේ නැත්නම් රාජකීය උද්භිද උද්‍යානයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මධ්‍යම අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමේ කටයුත්තේදී මීරිගම සිට කුරුණාගල දක්වා මේ වන විට ක්‍රියාත්මක වන ඉදිකිරීම නිම කර තිබෙන කොටසෙහි ඒ කියන්නේ මීරිගම කුරුණාගල කොටසෙහි තිබී තවත් වඳ වී යාමේ තර්ජනයට ලක්වුණු ශාකයක් අපට හමු වුණා පෙරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ. මා සමග සිටිනවා ඉමේෂ් ජයසිංහ මැතිතුමා. අපි අහමු මේ ශාකයේ පිළිබඳ උද්භිද විද්‍යාත්මක නාමය සහ එහි සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. ඉතාමත්ම හොඳින් වැඩි තියෙන ශාකයක් බවට පත් වී තිබෙනවා මේ ශාකය. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි දෙවන අධ්‍යයනයේ පිහිටි මේ ශාකය මේ වන විට විස්තර කරමු. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ විස්තර කරන්න කියලා. ඇත්තටම මධ්‍යම අධිවේගී මාර්ගයේ තියෙන පරිසර තත්ත්වයන් විශේෂයෙන්ම ගස් කොළන් සහ සත්තු පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් කරන කණ්ඩායමක් පත් කරලා තිබුණා. මමත් ඒ කණ්ඩායම නියෝජනය කළේ විශේෂයෙන්ම ගස් කොළන් පිළිබඳ සොයා බලන්න. ඒකෙදී ගස් විශේෂ කීපයක් හම්බුණා. ගොඩක් දුරට තර්ජිත මට්ටමේ තියෙන. ඉතින් ඒක හඳුනා ගැනීම අපි කළේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඒ කාර්ය අපිට පැවරුවට පස්සේ ඒ අදාළ පාර දිගේ ගිහිල්ලා අපි වැඩි දුර අධ්‍යයනයක් කළා මොනවද මේකේ තියෙන ගස් කොළන් වර්ග කියන එක. ඒකෙදී අපිට හම්බෙච්ච එක ශාකයක් තමයි මේක. රයිටියා පුබුරුලා කියන ශාකය. මේක ඇත්තටම ඉද්ද කුලයට අයිති ශාකයක්. මේක හැදෙන්නේ විශේෂයෙන්ම ගල් තලාවල. ඉතින් මේක අපිට හම්බුනේ කුරුණෑගල අධිවේගී මාර්ග කුරුණෑගල පිවිසුමට බොහොම ආසන්නයෙන් ගල් තලාවක. ඉතින් මේකත් ව්‍යාපෘතිය ප්‍රදේශයට අයත් වෙන තැනක තමයි හම්බුනේ. ඒ වගේම මේ ශාකය විතරක් නෙමෙයි ඊට පස්සේ අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසේ හම්බුණා මීට අමතරව කොම්බ්‍රෙටම් ඇකියුමිනාටම් කියන ශාකය සහ
ඊට අමතරව වටිකා පළුඩෝස කියලා ඒක හොරකුලේ ශාකයක්. ඒ වගේ තර්ජිත මට්ටමේ ගස් කොළන් කීපයක්. ඉතින් අපි ඒ අධ්‍යයනය කරලා තියෙන තැන් ඒ වගේ ගහන ඝනත්වයන් පිළිබඳව අපි අධ්‍යයනයක් කරලා ඊට පස්සේ අපි වාර්තාවක් දුන්නා. මෙතනින් එහාට මේ ව්‍යාපෘතය කරගෙන යාමේදී මෙන්න මේ ගස් කොළන් ටික අපි සංරක්ෂණය කරන්න විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් පරිබාහිර සංරක්ෂණය කරන කටයුත්තක් විදිහට විශේෂයෙන්ම ජාතික උද්භිද උද්‍යානයත් එක්ක එකතු වෙලා මේ එක්ක සංරක්ෂණය කටයුතු ඉස්සරහට කරගෙන යන්න කියලා. ඔව් ඔබතුමා තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේහි පළවෙනි කොටස කඩවත මීරිගම කොටසෙහි මේ පණු කරන්ද ශාකය හඳුනගන්නේ. රුඩියා සෙලනිකා මේ වන විට දැවැන්ත ආందోලනයකට පත්වේ ආందోලනාත්මක තත්වයකට පත් වී තිබෙන පණු කරන්ද ගහ හඳුනගන්නේ ඔබතුමා. ඒ ගැනත් අපි මෙතනදිම විස්තර කරමු. ඒකත් ඇත්තටම ඉස්සෙල්ලම අපිට දෙවෙනි කොටස, ඒ කියන්නේ මීරිගම ඉඳලා කුරුණෑගල කොටස තමයි අධ්‍යයනයකට පැවරුනේ. ඊට පස්සේ තමයි පළවෙනි කොටස කඩවතින් නම් මීරිගමට කොටස අධ්‍යයනය සඳහා අපිට පැවරුනේ. ඒකෙදී විශේෂම මට මතක විදිහට 2018 අවුරුද්දේ තමයි අපි අධ්‍යයන කටයුතු කරගෙන ගියේ. ඒ අතරේදී තමයි ගහක් හම්බුනේ ඇත්තටම මම මීට කලින් දැකලා නැති ගසක්. ඉතින් විශේෂයෙන් ඒ හින්දා වැඩිපුර අවධානයක් යොමු කළා. ඒ කාලෙම පොඩි සැකයක් ඇති වුණා මේ ගස ක්‍රූඩියා සිලිනිකා විය හැකිද කියන එක ගැන. මොකද හේතුව පොත්පත්වල තිබ්බ විස්තර වලට බොහොම කිට්ටුවෙන් ඒ දේ යනවා. සහ හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බේ ක්‍රූඩියා සිලිනිකා මීට කලින් හම්බෙලා තිබ්බේ කළුතර දිස්ත්‍රික්කේ. හැබැයි දැන් අපිට මේ අලුත් තැන හම්බුනේ ගම්පහ දිස්ත්‍රික්කේ. ඒකින්ද පොඩි සැකයක් තිබුණා එකමද කියලා. ඉතින් ඔය සැකේ තහවුරු කරගන්න අපිට යම් කිසි කාලයක් ගියා. මොකද සාමාන්‍යයෙන් උද්භිද විද්‍යාත්මකම ගහක් අඳුනගනිද්දී අපිට විශේෂයෙන්ම ඒවැ මල් සහ ගෙඩි අවශ්‍ය වෙනවා. වැඩිදුර හරියටම තහවුරු කරලා මේ අදාළ වර්ගයමයි කියලා අඳුරගන්න. ඉතින් විශේෂයෙන්ම අපි දැන්ට සාමාන්‍ය සුලභ දකින ගහක් අපිට මලක් ගෙඩියක් නැතුව දැන් අපිට අඳුරගන්න පුළුවන් වුණාට මේ වගේ වඳ වෙලා කියලා හිතමු වාර්තා කිසිවක් නැති ගහක් තහවුරු කිරීමේදී අනිවාර්යයෙන්ම අපිට ඔය විස්තර ටික ඕනේ. ඉතින් ඒ විස්තර කියන්නේ මේ ගහේ මල් පිපෙනකන් අපි අවුරුද්දක් විතර හිටියා. කොහොම හරි ඊට පස්සේ තමයි ඒකේ නිදර්ශක අරගෙන ඇවිල්ලා ජාතික ශාකාගාරයේ නිදර්ශනත් එක්ක මුල් නිදර්ශකයත් එක්ක සංසන්දනය කරලා අපිට තහවුරු කරගන්න පුළුවන් වුණේ මේ වර්ගයමයි කියන එක. එතකොට දැන් මේ ක්‍රූඩියා සිලිනිකා කියන ශාකය සම්බන්ධයෙන් මෙච්චරම මේ කෑ ගහපු අයට මම කියන්නේ මේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ වර්ගයේ දුර්ලභ ගස් තවත් හම්බෙලා තියෙනවා. ඒවා ඉදිරි සංරක්ෂණ කටයුතු දැනටමත් සිදු වෙලා තියෙනවා. ඒ පිළිබඳ කිසි කෙනෙක් කතා කරන්නේ දන්නෙත් නැහැ. ඉතින් මට මේ අවස්ථාවේදී ඒ ගහ කොහෙද තියෙන්නේ කොතනින්ද හම්බුනේ කියලා කියන්න මම මේක අවස්ථාවක් කරගන්නේ නැහැ. අපි ඒ ගහ සම්බන්ධයෙන් කරන්න ඕන ඊටාම සාධාරණ විදිහට ඊටාම නීත්‍යානුකූල විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දැනට මේ තියෙන ක්‍රූඩියා සිලිනිකා ශාකයේ හම්බෙලා තියෙන ගස් දැවැන්ත ගස් 15ට අතිරේකව තවත් ගස් 200කට වඩා ප්‍රමාණයක් අපි හිටවන්න කටයුතු කරලා තියෙනවා. ඒවා ඒ තැන්වල ස්ථානගත කරලා ඒ සංරක්ෂණ කටයුතු දැන් සිද්ධ වෙනවා. ඒ නිසා මේක මේ අපි අනිත් කියන්න ඕන දේ මධ්‍යම අධිවේගී මාර්ගයේ අපි කළේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් දීපු තීරණයක් ක්‍රියාත්මක කිරීමක් කියලා. මොකද අපේ සියලුම රජයේ නිලධාරීන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බැඳී හිටිනවා. බැරි වෙලාවක් අමාත්‍ය මණ්ඩලය දෙන තීරණයක් ඒ ක්‍රියාත්මක නොකර හිටියොත් ඒක නොකර හැරීමක් ලෙස සලකන්න පුළුවන්. අපිට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්නත් රජයට පුළුවන්. එතකොට අපි පත් උනේ මෙන්න මෙවන් අවස්ථාවකට කියලා අපි මේ අවස්ථාවේදී කියන්න මේ වැඩසටහන අවස්ථාවක් කරගන්නවා. එතකොට මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් මගින් දීපු තීරණයක් අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක නොකරොත් රජයේ නිලධාරියෙකුට අත්වන විපාකය මොකක්ද කියලා. මොකද ඒක ඒ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක නොකර හිටියානම් මේ ඉදිකිරීම් සමාගමට
සිද්ධ වෙනවා අපිට ඩොලර් මිලියන 5ක් ප්‍රමාද ගාස්තු හැටියට ගෙවන්න. මේ කතාවේ අනිත් පැත්තේ අන්න ඒ කතාවක් තියෙනවා කියලා මම කියනවා. පහුගිය කාලේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරියට දැඩි විවේචන එල්ල කරනු ලැබුවා මේ ක්‍රෝඩියාසිරණිකා ශාකය. අපි යමු ගම්පහ ප්‍රදේශයට. ගම්පහ ප්‍රදේශයේ තියෙන පණු කරඳ ගස් ඔබට දැක ගන්නට සලසන්නම් අපි. මේ තමයි ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ ආසන්නයේහි පණු කරඳ කහ පිහිටා තිබුණු ස්ථානය. මේ තමයි ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි දෙවනි පණු කරඳ කහ. මා සමග මේ ස්ථානයේ පැමිණ සිටිනවා මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කාර්යාල කළමනාකරු ලක්ෂ්මන් අමරසේකර මහතා. එතුමා විස්තර කරයි තවත් මේ පිළිබඳව. එතකොට මම ඔබට කිව්වා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කළමනාකරන ඒකකය කරේ රජය විසින් දුන්න අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමක් කියලා. එතකොට අපි දැක්කා ඒක 2019 11 වෙනි මාසේ 21 වෙනිදා මේ ගහ හම්බුණාට පස්සේ වෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අමාත්‍ය මණ්ඩල තීරණය අපිට ලැබෙන්නේ. එතකොට අපි මේ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කරාම මහා කැළඹීමක් ඇති කරා විවිධ සමාජ මාධ්‍ය ඒ වගේ විවිධ පරිසර සංවිධාන සමහර භික්ෂුන් වහන්සේලා සමහර උපකාරක පන්තිවරු මේක අපිට මේ පාරිසරික සාක්ෂරතාවයක් නැතිව කරන මෝඩ වැඩක් හැටියට තමයි හඳුන්වා දෙන්න මේක තීරණය කරේ. එහෙම තීරණය කරනකොට අතිරේකව කිව්වා ඒක අපි කරේ පාදඩ වැඩක්, අපි කරේ අනෛතික වැඩක්, අපි කරේ අනෛතික වැඩක්, ඒක නීති විරෝධී වැඩක්. මේ විවිධ නම් වලින් මේ මම මෙතන සඳහන් නොකරපු නමුත් සමහර උගත් නීතිඥ මහත්තුරු ගරු අධිකරණේ අපේ ක්‍රියාව හැඳින්නුනේ අනෛතික ඒ වගේම පාදඩ වැඩක් හැටියට, ජඩ වැඩක් හැටියට හඳුන්වපු අය තිබෙනවා. එතකොට රජයේ නිලධාරී හැටියට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක කිරීම කොහොමද පාදඩ වැඩක් වෙන්නේ, කොහොමද ජඩ වැඩක් වෙන්නේ, කොහොමද අනෛතික ක්‍රියාවක් වෙන්නේ කියලා. අපිට ඒක නහන්න අන්නේ අපි ඒ අධිකරණ තීන්දුව ලැබෙනතර ගරු අධිකරණයේ තීන්දුව ලැබෙනතර බලා සිටියා. මොකද අපිට අධිකරණ ක්‍රියාවලිය යන අවස්ථාවේ මේ මාධ්‍ය ප්‍රකාශය කරන්න බෑ. ඒ වගේම අපි රජයක් හැටියට බැඳිලා හිටිනවා අධිකරණයට ව්‍යාපෘති කාර්ය මණ්ඩලයක් හැටියට අපි බැඳී සිටිනවා රටේ තියෙන නීතියට අනුව කටයුතු කරන්න. එතකොට අපිට ආවට ගියාට අධිකරණ ක්‍රියාවලියක් යන අවස්ථාවේදී ඕන ආකාරයකට මාධ්‍ය නිවේදන නිකුත් කරන්න බෑ. අපිට මේ කතාවක් කියන්න තියෙන හින්දා මේ ක්‍රෝඩියාසිරණිකා ශාකය සම්බන්ධයෙන් අපි අනුගමනය කරපු සිද්ධිය සම්බන්ධයෙන් කතාවක් කියන්න තියෙන හින්දා තමයි මේ ස්ථානෙට ඇවිල්ලා මේ විදිහට අපි මාධ්‍යවලට මේ කතාව ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේ ක්‍රෝඩියාසිරණිකා කියන ශාකය සම්බන්ධයෙන් මෙච්චරම මේ කෑ ගහපු අයට මම කියන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතව ගස් 15ක් තව දැවන්ත ප්‍රමාණය ගස් 15ක් තියෙනවා. ඒක සංරක්ෂණ කලා මෙච්චරම අමාරුවක් තියෙනවා නම් පපුවට ගහගෙන මේ කතාව කියන්න තරම් අමාරුවක් තියෙනවා නම් විවේදනාවක් තියෙනවා. කරුණාකර ඉදිරිපත් වෙලා මේ මෙතන තියෙන ගහම හරි මේ මගේ අතින් පෙන්නන ගහම හරි සංරක්ෂණය මේට වඩා හොඳ සංරක්ෂණය කරන්න ඉදිරිපත් කළා. මේක ලෝකේ වෙනුන් ඉතිරි කරන්න කටයුතු කරන්න කියලා. මොකද මාර්ග සංවර්ධන අධිකාරිය අපි එහෙම කරලා තියෙනවා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය. ඒක පෙරාදෙණිය උද්භිත උද්‍යානයේ ආශ්‍රිතව මේ සංරක්ෂණ වැඩපිළිවෙල කරනවා මේ ශාකයේම වෙනත් ශාකයක. ඒ වගේම මේ පෞද්ගලික ඉඩම්වල තියෙන මේ දැවැන්ත ගස් මේවා තාමත් තියෙන අනාරක්ෂිතව ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට බලයක් නැහැ. අපිට බලයක් තියෙන්නේ අපි මේ අත්පත් කරගත්ත සීමාවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධියක් වුණත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න විතරයි. කරුණාකරලා ඔබතුමා
ඔය කියන විදිහේ හිතමාරුවක් මේ සම්බන්ධයෙන් තියෙනවනම් එහෙම නැත්නම් මේ ගහේ සංරක්ෂණ කාර්ය සඳහා දායක වෙන්න ඕනේ හැබැයි උවමනාව තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් වෙලා ඒක ඔබතුමන්ගේ ගෙදර විදුලේ හරි ගිහිල්ලා පළ කරගෙන මේ සංරක්ෂණ කාර්ය සම්පූර්ණ කරන්න කියලා ඉල්ලා හිටිනවා. මෙතනට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපි දෙන්න මේ සම්බන්ධව මේ ආර්ථික ප්‍රදේශයේ තියෙන ගස් 15ක තොරතුරු අක්ෂාංශ දේශාංශ සම්බන්ධතාවයක් ඇති. ඒ ගස් 15න් එකක් අරගෙන මේ සංරක්ෂණ කාර්යයට ඔය කියන විදිහට දායක වෙන්නකෝ සංචාරක කර්මාන්තයට දායකත්වය ලැබෙන විදිහ. Ganganau Sisara Yanna Mal Pipena Vine Anidinna Vana Vadulu Medin Andu Nimna Matin Api Magat Tanamu Api magat tanamu obenna Nila nilana gahakolata timbagina Ellenagena sidu dige agena Nimmalallenneha nirasar diunumatara Api magat tanamu obenna Api magat tanamu obenna මට තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ කුඩියා සිලනික ශාකය සම්බන්ධයෙන් ගරු අධිකරණයේ ගම්පහ අධිකරණයේ පැවති නඩුව අවසන් වුණේ 2023 අවුරුද්දේ නොවැම්බර් මාසේ 2 වෙනිදා. දැන් මේ දර්ශන පටිගත කරනකොට අද දවස 2024 අවුරුද්දේ ජනවාරි මාසේ. එතකොට දැන් මාස ගණනාවක් ගත වෙලා තියෙනවා. හැබැයි එදා අධිකරණයේදී ඒ වොයිස් කට් දීපු ඒ වගේම මහ විශාල ආందోලනයක් කරපු ඒ නීතිඥ මහත්තුරුන්වත් ඒ භික්ෂුන් වහන්සේලා වෙනත් කතා කරපු පරිසර සංවිධානවත් මේ තැන් වල මේ තියෙන මේ කුඩියා සිරිනිකා ගස් ටික සංරක්ෂණය කරන්න ඉදිරිපත් කළා නැහැ. එතකොට දැන් මේ අපිට යෝජනා කරපු ඒ සංචාරක කලාප ඇති කරන එක එතකොට ඒ සංචාරකයෝ ගෙනල්ලා ඒකෙන් සල්ලි හම්බ කරන විදිහ යෝජනා කරපු අය මම කරුණාකරලා ආරාධනා කරනවා ඒ උසාවියේදී කියපු දේවල් ඒ දුන්න වොයිස් කට් වලට අදාළ විදිහට ඇත්ත ප්‍රායෝගික ජීවිතේ කටයුතු කරන්න කියලා. කරුණාකරලා මේ දැන් සමහර ගස් අපේ මාර්ග සංවර්ධන අධිකාරී විෂයපතයෙන් පිට තියෙනවා. ඒවා තියෙන බොහොම අනාරක්ෂිත තත්ත්වයක. ඒවා කරුණාකරලා මේ කියපු සංරක්ෂණ කාර්යයට යටත් කළා මේ කියපු ගුණාත්මක තත්ත්වයන් ඇති වෙන විදිහට මේක කටයුතු කරන්න කියලා මම තුමන්ලාගේ මේ අවස්ථාවේදී ඉල්ලලා හිටනවා. අපිට පේනවා මගේ මේ ඉදිරියෙන් තියෙන්නේ දාරළුව දුම්රිය නැවතුම ආසන්නයේ තියෙන දුම්රිය පාර. අපිට මේ මාර්ග පතේ වෙනස් කරනවා නම් මේ දුම්රිය මාර්ගයේ තියෙන භෞතික ස්වභාවය ගැන තක්සේරුවකින් ඕනේ. අපිට මේ පාර එහා පැත්තට ෂිෆ්ට් කරන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රතිස්ථානගත කරන්න බෑ. එතකොට පාර මෙහා පැත්තට ගන්න බෑ. මේ ශාකයේම අතිරේක ශාකය මේ මගේ පිටිපස්සේ තියෙනවා. එතකොට ඔබට දකිනවා මේ ස්ථානයේ මගේ වම් පැත්තේ මේ මාර්ග කොච්චරක් දුරට මේ කොන්ක්‍රීට් කුළුණු මත ඉදි කරලා තියෙනවද කියලා. ඒ වගේම මීටර් 100කට එහා පැත්තේ කොළඹ ඉඳන් මේ ආසන්නයට කොච්චර දුරක් කුළුණු මත මේ පාර ඉදි කරලා තියෙනවද. එතකොට මේ කියන විදිහට මාර්ගයේ මේ ස්ථානයේ වංගුවක් දානවා නම් අපි ඒක
විශේෂ තත්ත්වයන් යටතේ කරන්න. ඒකට ඉඩම්පත් පත් කරගැනීමේ කටයුතු අතිරේක ඉඩම්පත් පත් කරගැනීමේ කටයුතු කරන්න වෙනවා. ඒකට අතිරේක ප්‍රතිස්ථානගත කටයුතු නැවත කරන්න වෙනවා. නැවත වන්දි ගෙවීම කරන්න වෙනවා. ව්‍යාපෘතිය ප්‍රමාද වෙනවට ප්‍රමාද ගාස්තුව අපි ඉදිකිරීම සමාගමට ගෙවන්න වෙනවා. මේවා නැවත සැලසුම් අධීරයකට යන්න වෙනවා. මෙතන විශාල කාර්යයන් ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ අතිරේක පිරිවැය ඇස්තමේන්තුව ඉතාමත්ම වැඩි ඇස්තමේන්තුවක් කියලා මම කරන අපි ඒක අපේ ඉංජිනේරු මේ කාර්ය මණ්ඩලයක ගණනය කරලා දිනවා මේ වැඩසටහනේ ඉදිරි අවස්ථාවක ඒ පිළිබඳ පිරිවැය ඇස්තමේන්තු මේ වැඩසටහනට අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, නව මාර්ග නිර්මාණය කිරීම සහ ඒවා පවත්වාගෙන යාම වත්මන් රථවාහන ධාරිතාවයට අනුව රටට අවශ්‍ය තවත් මාර්ග නිර්මාණය කිරීමට උපදෙස් දීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරලා තියෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට. ඉතින් මාර්ග සංවර්ධන අධිකාරියේ මේ මාර්ග නිර්මාණය කරන්නේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය මගින් රටේ තියෙන විශේෂඥ ඉංජිනේරුමය විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින්. ඉතින් සේ නිර්මාණය කරන මාර්ග වෙනස් කරන්නට පරිසර සංවිධානවලට බැහැ. ඉතින් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, නව මාර්ග නිර්මාණය කිරීමේ වගකීම සහ ඒවා පවත්වාගෙන යාමේ වගකීම රැඳී තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය. ඉතින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අනාගත පරම්පරාව වෙනුවෙන් මාර්ග නිර්මාණය කිරීමේ කටයුත්ත මේ මොහොතේදී සිදු වෙනවා. ඉතින් අපේ රටේ සංවර්ධනය අඩාල කරන සංවිධාන තියෙනවා. වෙනත් ව්‍යාපෘති මගින් රටේ සංවර්ධනය අඩාල කරන එක අදට පමණක් සීමා වුණ දෙයක් නෙවෙයි. මේ මාර්ග පද්ධතිය ආරම්භ වන්නේ මාර්ග පද්ධතිය නිර්මාණය කරන්නේ 2002 වර්ෂයේ පමණ සිට. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු මහත්මීන් රටේ සියලුම විශ්වවිද්‍යාලවල විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙනයි මේ මාර්ග පද්ධතිය නිර්මාණය කරන්නේ. එහෙම නිර්මාණය කරන මාර්ගයක් කිලෝමීටරයක් වගේ ඇතුළත බංගු ගහලා යන්න කාටවත් හදන්න බෑ. ඒවා හදන්න ඕනේ විශේෂඥයන් විසින්. ඒ නිසා මේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වගකීම ලැබී තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට. මාර්ග සංවර්ධන අධිකාරියේ මේ දැවැන්ත ව්‍යාපෘතිය උත්සාහ කරන්නේ ඔබේ දූ දරුවන් වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ රටේ සංවර්ධනය වෙනුවෙන්. මධ්‍යම අධිවේගී මාර්ගය ගත්තාම කොටස් 4කින් සමන්විත වෙනවා. එතකොට පළවෙනි අදියර යටතේ මේ කඩවත සිට මීරිගම දක්වා පළවෙනි අදියර දික් වෙනවා. දෙවෙනි අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා දික් වෙනවා. තුන්වෙනි අදියර විදියට කුරුණෑගල පොතුෑර සිට ගලගෙදර දක්වා තුන්වෙනි අදියර දික් වෙනවා. එතකොට හතරවෙනි අදියර විදියට කුරුණෑගල සිට දඹුල්ල දක්වා හතරවෙනි අදියර දික් වෙනවා. එතකොට මධ්‍යම අධිවේගී මාර්ගයේ හරහා රටේ අගනගරය ඒවත් එක්කම රටේ අනිත් මාර්ග පද්ධතිය මධ්‍යම පළාත නුවර කුරුණෑගල පොළොන්නරුව අනුරාධපුරය වගේ දිස්ත්‍රික්ක ලංකාවේ සම්පූර්ණයෙන්ම සම්බන්ධ කිරීමක් කරනවා. එතකොට මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි අදියර විදිහට දක්වපු කඩවත සිට මීරිගම දක්වා කොටස මේවට ඉදිකරමින් පවතිනවා. ඒත් එක්කම දෙවෙනි අදියර මේවට ඉදිකිරීම අවසන් කරලා තියෙනවා. තුන්වෙනි අදියර ඉදිකිරීම කරගෙන යන අතර හතරවෙනි අදියරත් ඉදිකිරීම සැලසුම් කරලා තියෙනවා. පළවෙනි අදියර කඩවත සිට මීරිගම දක්වා දිවන අධිමාර්ග කොටස වෙනවා. ඒ කිලෝමීටර් 37කින් සමන්විත වෙනවා. එහි අන්තර් හෝමාරු 3කින් සමන්විත වෙනවා. ගම්පහ කඩවත මීරිගම වශයෙන් අන්තර් හෝමාරු 3කින් සමන්විත වෙනවා. මධ්‍ය අධිවේගී මාර්ගය ගත්තාම මේ මූලික අධ්‍යයන කටයුතු 2014 වර්ෂයේ පමණ ආරම්භ කරලා තියෙනවා. ඒ යටතේ පාර්ශ්වික ඇගීම් වාර්තාව 2016 වර්ෂයේ අවසන් කරලා තියෙනවා. 2000 වර්ෂයේ අවසන් කරලා ඒකට කොන්දේසි සහිත අනුමැතියක් ලබා දීලා තියෙනවා. ඒ කොන්දේසි වලට අඩංගු වෙලා තියෙනවා අධිවේගී මාර්ග පතේ තුල තියෙන සාකහා සත්ව සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් කිරීම සඳහා එම සමීක්ෂණ කටයුතු 2018 වර්ෂයේ ආරම්භ කරලා තියෙනවා. එම අවස්ථාවේ තමයි මෙම ක්‍රෝඩියාසෙල්නිකා කියන සාකය හඳුනාගෙන තියෙන්නේ. ඇත්ත වශයෙන්ම 2019 වර්ෂයේ අවසාන භාගයේ තමයි මෙම සාකය නිල වශයෙන් හඳුනා ගැනීමක් සිදු කරලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට ඉදිකිරීම් කටයුතු මේ දක්වා කරගෙන යමි පැවතුණා. මොකද 2016 වර්ෂයේ තමයි ඉදිකිරීම් සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරලා ඉදිකිරීම් පටන් අරන් තියෙන්නේ. එතකොට ඒ ඉදිකිරීම් අතරම වග තමයි මේ විදිහට මේ සාකය හඳුනා ගැනීමක් සිදු කරන්නේ. ඒ හේතුවෙන් ඉදිකිරීම් කරගෙන ගිය ඉදිකිරීම් අතරමඟින් නතර කර මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අධ්‍යයනයක් සිදු කරන්න සිදු වුණා. එම අධ්‍යයනය සිදු කිරීමේදී විද්වත් කමිටුවක්
පත් කරනු ලැබුවා. එම විද්වත් කමිටුවේ නිර්දේශ යටතේ තමයි දැනට අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට මෙතෙන්දී අපි කියන්න ඕනේ මෙම සාකයේ හේතුවෙන් අධිවිගමාරයේ ඉදිකිරීම කටයුතු සම්පූර්ණයෙන්ම මේවට එම කොටසේ නවත්ත තියනවා කියන එක. මුලින් සඳහන් කළ පරිදි මෙම සාකය 2018 වර්ෂයේ හඳුනා ගැනීමෙන් පස්සේ 2019 වර්ෂයේ නිල වශයෙන් හඳුනා ගැනීම සිදු කළා. එතනින් පස්සේ අධිවේගී මාර්ගයේ සම්බන්ධයෙන් කොහොමද කරන්න ඕනි කියන එක සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කරලා එහි නිර්දේශ යටතේ තමයි දැනට වැඩ කටයුතු කරගෙන යන්නේ. මෙම සාකය අධිවේගී මාර්ගයේ 14163 කියන ස්ථානයේ තමයි පිහිටා තිබුණේ. ඒතර පිහිටීම ගත්තාම එක් පස්සකින් දුම්රිය මාර්ගයට යාබදවත් අනිත් පැත්තෙන් ඇල මාර්ගයට ආසන්නයේ තමයි පිහිටා තියෙන්නේ. ඒත් එක්ක මේ ආසන්නයේ දාර්ලු දුම්රිය ස්ථානයේ පිහිටා තියෙනවා. ගහේ විශාලත්වය සලකා බලපුවාම මීටර 13.5ක් පමණ උසකින් යුක්ත වෙනවා. ඒත් එක්කම එක පැත්තකට මීටර 10.8කුත් අනිත් පැත්තට මීටර 6.7කුත් වෙන විදිහට විහිදිලා තියෙනවා. අධිවේගී මාර්ගයේ මධ්‍ය රේඛාවත් එක්ක සලකපුවාම අධිවේගී මාර්ගයේ මධ්‍ය රේඛාවත් එක්ක පිහිටීම අපි සලකා බැලුවොත් අතුරටත් මෙම සාකයේ පිහිටා තිබුණේ අධිවේගී මාර්ගයේ මධ්‍ය රේඛාව ඉඳලා මීටර 4.2ක් වම් පසට පිහිටන විදියට. එතකොට ඒක එක් පසකට මීටර 6.7ක් එක පැත්තකටත් අනිත් පැත්තට මීටර 10.8ක් වෙන විදිහටත් පිහිටා තිබුණා. එතකොට අර විද්වත් කමිටුව නිර්දේශ කරනු ලැබුවා අපිට මෙම සාකයේ මෙම ස්ථානීයව සංරක්ෂණය කරගෙන අධිවේගී මාර්ගයේ කරන්න පුළුවන් සංශෝධන මොනවද කියන එක සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න කියලා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළා. අපි ඒ අධ්‍යයනය ගැන මම කතා කරන්න ඉස්සෙල්ලා අධිවේගී මාර්ග නිර්මාණය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අධිවේගී මාර්ගයක් ගත්තාම ඇත්තටම අධික වේගයෙන් ගමන් කරන වාහන රාශියක් තියෙන ස්ථානයක්. එතකොට මේ වගේ ස්ථානයක අනතුරු සිදුවීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒත් එක්කම සිදුවන අනතුරු මාරාන්තික අනතුරු වීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට අධිවේගී මාර්ග නිර්මාණයේ කටයුතු සිදු කිරීමේදී අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් ලක් කරනවා. ඒ දැඩි ආරක්ෂාව යටතේ නිර්මාණ කටයුතු සිදු කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් සම්මතයන් ඩිසයින් ස්ටෑන්ඩඩ් වලට අනුව තමයි මේ නිර්මාණ කටයුතු සිදු කරන්නේ. එතකොට ඒ වගේම අධිවේගී මාර්ග නිර්මාණ කටයුතු සිදු කිරීමේදී අපිට එක් මට්ටමක සරලරේඛීය වශයෙන් මෙම අධිවේගී මාර්ග නිර්මාණ කරන්න බැරුව යනවා. ඒකට ප්‍රධාන වශයෙන් බලපානවා සමාජීය ගැටලු, පාරිසරික ගැටලු, ජල විද්‍යාත්මක ගැටලු, ප්‍රවේශ මාර්ග ආදී සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. එතකොට මෙම බාධක මගහැර යන විදිහට තමයි අධිවේගී මාර්ගයක් නිර්මාණය කටයුතු කරන්න සිදු වෙන්නේ. එතෙන්දී අපි තිරස් තලයක් ගැන සලකා බැලුවොත් එහෙම තිරස් තලයක ඇද තියෙන බාධාවන් ගැන සැලකුවොත් ඒව මගහැර යාමේදී අපිට වක්‍රතාවකින් යුතු මාර්ග නිර්මාණය කරන්න සිදු වෙනවා. එතකොට මෙම වක්‍රතාවකින් යුතු මාර්ග නිර්මාණය කිරීමේදී එම වක්‍රතාව වලට ගන්න පුළුවන් උපරිම අගයන් වල සීමාවක් පවතිනවා. එතෙන්දී වාහනයක් මාර්ගපතේ ගමන් කරනකොට මාර්ගයෙන් ලිස්සා නොවන පරිදි ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉදිරියෙන් තියෙන බාධකයක් දැකලා නිරීක්ෂණය කරලා ඊට අනුකූලව ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙන්න ඕනේ ගමන් කරන වාහනයකට. එතකොට එම ප්‍රමිතීන් වලට යටත්ව අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමේදී පවත්වාගත යුතු වේගයක් තියෙනවා. එතකොට මෙම අධිවේගී මාර්ගයේ නිර්මාණ වේගය වශයෙන් පැයට කිලෝමීටර් 110ක වේගයක් යටත්ව නිර්මාණය කරනු ලබනවා. එහි ඔපරේෂන් ස්පීඩ් එක එහෙම නැත්නම් මෙහෙයුම් වේගය පැයට කිලෝමීටර් 100යි. ඊට අනුකූලව අධිවේගී මාර්ගයේ පවත්වාගත යුතු අරය වශයෙන් මීටර 800ක අරයකින් යුතු වක්‍රතාවයකින් යුතු මාර්ග කොටස් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතනින් මම අදහස් කරන්නේ ඇත්තටම අධිවේගී මාර්ගයේ යම්කිසි තැනක වෙනසක් කරනවා නම් ඒක එම ස්ථානයේ පමණක් නොවේ. ඒට සමහරට කිලෝමීටරයක් දෙකක ඈතක සිට වෙනස් කිරීම සිදු කරන්න වෙනවා. ඒත් එක්කම සිරස්තලයක් ගත්තොත් එහෙම ප්‍රවේශ මාර්ගයක් හරි වෙන මොකක් හරි බාධකයක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ සැලසුම් කිරීමේදී පවත්වාගත යුතු ආනතියක් තියෙනවා. එම ආනතියට උපරිම අගයක් තියෙනවා. එම උපරිම අගය වාහනය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යාමට හැකි වෙන්න ඕනේ. ඒත් එක්කම ඉදිරියෙන් තියෙන බාධකයක් දැකලා ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම වර්ෂාව වගේ අවස්ථාවකදී
මාර්ගයේ ඔස්සේ ජලය ගලාගෙන යනවා. එම අවස්ථාවේදී ආරක්ෂා සහිතව රථය ධාවනය කරන්න හැකි වෙන්න ඕනේ. මෙම කරුණු පදනම් කර මේ වගේ කරුණු විශාල සංඛ්‍යාවක් පදනම් කරගෙන තමයි අධිවේගී මාර්ගය නිර්මාණය කරන්නේ. එතකොට අපි මේ ස්ථානය ගැන සලකා බලපුවාම අපි විකල්ප දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත්තා මෙම ස්ථානයට නිර්දේශ කිරීම සඳහා. එහි පළවෙනි නිර්දේශය යටතේ විකල්පයේ වශයෙන් අපි හඳුනා ගත්තා මෙම අධිවේගී මාර්ගයේ මාර්ග මධ්‍ය රේඛාව වෙනස් කරලා නිර්මාණය කරන්න. එහිදී අධිවේගී මාර්ගයේ මැද පවතින මෙම ශාකය මැදි වෙන පරිදි දෙපැත්තෙන් ලේන් දෙකක්, ඒ කියන්නේ මාර්ගපත දෙක අධිවේගී මාර්ගයේ දෙපසින් සැලසුම් කරන්න මූලික වශයෙන් සලකා බැලුවා. එහිදී මන්තිරු 4කින් සමන්විත අධිවේගී මාර්ගයේ මන්තිරු දෙකක් අදාළ රූඩියා සෙල්නිකා ගසෙන් එක්පසෙකුනොත් අනිත් ලේන් මන්තිරු දෙක අනිත් පැසුනුත් මේ විදිහට සැලසුම් කරන්න යෝජනා කළා. එතකොට මේ දක්වලා තියෙන්නේ ඒ විදිහට සැලසුම් කරලා ඇඳපු විදිය කොහොමද තියෙන්නේ කියන එක. එතකොට මන්තිරු දෙකක් ගසේ එක පැත්තකිනුත් අනිත් පැත්තෙන් තවත් මන්තිරු දෙකක් වෙන විදිහට යෝජනා කළා. එම සැලසුමට අනුව දැනට පවතින මධ්‍ය රේඛාවේ සිට මීටර 21ක් වම් පැත්තටත් අනිත් පැත්තට මීටර 8.5ක් දකුණු පැත්තටත් ගන්න විදිහට අපිට සැලසුම් සිදු කරන්න සිදු වුණා. එතකොට මේ යටතේ අමතර අත්කර ගැනීම විශාල ප්‍රමාණයක් සිදු කිරීමට නියමිත වුණා. ඒත් එක්කම අමතර අත්කර ගැනීම ඇතුළත නිවාස 6ක් ඇතුළත් වුණා. ඇතැම් නිවාස මූලික අත්කර ගැනීම යටතේ ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉදිකරපු නිවාස වුණා. ඊට අමතරව මෙම ස්ථානයේ අපි තවත් පැල කිහිපයක් අපි හඳුනාගෙන තිබුණා. එතකොට මේ පැල ඊට ආසන්නව පවතින හේතුවෙන් එම පැල ප්‍රතිස්ථාපනය කිරීමටත් අපිට සිදුවෙන බව අධ්‍යයනය කරගත්තා. ඒත් එක්ක මේ ආසන්නයේ අත්අනගලු ඔය කොටසක් තියෙනවා. එම කොටස සම්පූර්ණයෙන්ම ගොඩ කිරීම සහිතව තමයි නිර්මාණය කරලා තිබුණේ මේ ඊට ආසන්නව අධිවේගී මාර්ගය. එතකොට මේක තව මීටර 21ක් එහාට ගැනීම හේතුවෙන් එම අත්අනගලු ඔය පතයත් සමහරට වෙනස් කිරීමට ලක් කරන්න යෝජනා වුණා. එතකොට මේක ගැටලු සහගත තත්ත්වයක් විදිහට අපිට තේරුම් ගත්තා. අනිත් පැත්තෙන් ගත්තාම අනිත් මන්තිරු දෙක නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කිරීමේදී දාරුළුව දුම්රිය ස්ථානීය පවතිනවා. ඒත් එක්කම දුම්රිය මාර්ගය පවතිනවා. එම දුම්රිය මාර්ගයත් අනාගතයේදී පුළුල් කිරීම සඳහා යෝජනා කර පවතිනවා. එම ස්ථානය එම මන්තිරු 4ක් දක්වා පුළුල් කිරීම සඳහා ඔවුන් යෝජනා කරලා තියෙනවා. එම සීමාව තුළට මෙම මන්තිරු දෙකත් ඇතුළත් වෙනවා. එතකොට මේ හේතුවෙන් අනාගතයේ යෝජිත දුම්රිය මාර්ගපතය බලපෑමට ලක් වෙනවා. ඒත් එක්කම දාරුළු දුම්රිය ස්ථානයේද බලපෑමකට ලක්වීම. මේ දක්වා තියෙන්නේ අධිවේගී මාර්ගයේ පළවෙනි විකල්පයේ යටතේ කොහොමද ප්‍රතිස්ථාපනය කරන්න කියන එක සැලසුම් කරලා තියෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. මේ මැද්දේ පිටලා තියෙන්නේ ක්‍රූඩියාසෙලිනිකා ශාකය. එතකොට ඒකේ වම් පැත්තෙන් ලේන් දෙකක් සැලසුම් කරලා තියෙනවා. ඒත් එක්කම දකුණු පැත්තෙන් ලේන් මන්තිරු දෙකක් සැලසුම් කරලා තියෙනවා. එතකොට මේ විදිහට සැලසුම් කිරීම සඳහා මීටර 21ක් වම් පැත්තට මන්තිරු දෙකක් ගැනීමටත් අනිත් පැත්තට මීටර 8.5ක් ප්‍රතිස්ථාපනය කිරීමටත් සිදු වෙනවා. එතකොට මේ වෙනස් කිරීම සඳහා මීටර 900ක ඈතක සිට එම වෙනස් කිරීම සංශෝධනය කරන්න වෙනවා. එතකොට සම්පූර්ණ බලපෑමට ලක් වෙන සීමාව කිලෝමීටර් 1.75ක් වෙනවා. එතකොට මෙතෙන්දී අමතර අත්කර ගැනීම මේම කිලෝමීටර් 1.75 ඇතුළත සිදු කිරීමට සිදු වෙනවා. එම අමතර අත්කර ගැනීම ඇතුළත නිවාස 6ක් අන්තර්ගත වෙනවා. එම නිවාස 6න් සමහර ඇතැම් නිවාස මූලික අත්කර ගැනීම හේතුවෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු ඉදිකරපු නිවාස වෙනවා. එතකොට එම නිවාසත් කිහිපයකට බලපෑමට ලක් වෙනවා. ඒත් එක්කම ඒ ආසන්නයේ පිහිටා තියෙනවා තවත් ක්‍රූඩියාසෙලිනිකා තවත් පැල කිහිපයක්. එම පැලද මේ හේතුවෙන් බලපෑමකට ලක්වීමක් සිදු වෙනවා. ඊට අමතරව
මේ ආසන්නයේ අත්තනගලු ඔය පිහිටා තියෙනවා. අත්තනගලු ඔය මේ ආසන්නයේ සැලසුම් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් පස් මතින් ගමන් කිරීමට මධ්‍යම අධිවේගී මාර්ගය. එතකොට මෙම ප්‍රතිස්ථාපනයේ හේතුවෙන් එම අත්තනගලු ඔයෙහි පිහිටීමට යම්කිසි බාධා වීමක් සිදු වෙනවා. එතකොට මෙම සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුවෙනවා. ඒත් එක්කම දකුණු පැත්තට ගැනීම හේතුවෙන් තවත් මන්තිරු දෙකක් ඊට ආසන්නයේ පිහිටා තියෙන දුම්රිය මාර්ග රක්ෂිතය. මෙම රක්ෂිතය ඇත්තටම දුම්රිය මාර්ගයේ මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා මන්තිරු 4ක දුම්රිය මාර්ගයක් නිර්මාණය කිරීමට එම කොටසට බලපෑමකට ලක්වීම සිදු වෙනවා. ඒත් එක්කම ඊට ආසන්නයේ ඉතාම ආසන්නයේ පිහිටලා තියෙනවා දාර්ලුව දුම්රිය ස්ථානය. මෙම දුම්රිය ස්ථානයත් මේ හේතුවෙන් බලපෑමකට ලක්වීමක් සිදු වෙනවා. මෙම විකල්ප යෝජනා එක ක්‍රියාත්මක කිරීමේදී දැනට නිර්මාණ කටයුතු අවසන් කරලා ඉදිකිරීම් කටයුතු අවසන් කරලා පැවති කොටසක් තියෙනවා මෙතන. එතකොට ඒවට බාධාක් වෙන විදිහට තමයි අලුත් ඉදිකිරීම් සිදු කරන්න වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම පවතින ඉදිකිරීම් අයින් කරලා අලුත් ඉදිකිරීමක් විදිහට තමයි ඉදිකිරීම් සිදු කරන්න වෙන්නේ. එතෙන්දී දක්වන්න ඕන මේ අධිවේගී මාර්ගය නිර්මාණ කටයුතු සිදු කරලා තියෙන්නේ මම කලින් සඳහන් කළ පරිදි අන්තර්ජාතික ප්‍රමිතීන් වලට යටත්ව ඒ කියන්නේ අන්තර්ජාතික ඩිසයින් ස්ටෑන්ඩඩ් වලට යටත්ව තමයි මේ ඉදිකිරීම් සිදු කරලා තියෙන්නේ. එතෙන්දී මෙම සම්පූර්ණ කරුණු සලකා බලපුවාම අමතර වශයෙන් දැනට ඉදිකිරීම් සිදු කරලා තියෙන ප්‍රමාණවත් ඒ ඔක්කොම සලකා බලුවාම අමතර වශයෙන් කෝටි 860ක් මෙම විකල්පය සඳහා ඇස්තිමේන්තු කරලා තියෙනවා. අදාළ ඉංජිනේරුවන් විසින්. එතකොට සම්පූර්ණ වියදම කෝටි 860ක් අමතර වශයෙන් මේ සඳහා දරන්න සිදු වෙනවා ලංකාවේ රජයට. ඒ විදිහටම අදාළ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් පැවති විද්වත් කමිටුවේ නිර්දේශ වලට යටත්ව අපි දෙවෙනි විකල්පයද සලකා බලන ලැබුවා. එහිදී සලකා බැලුවේ මෙම අධිවේගී මාර්ගයේ ගසට ඉහළින් කොහොමද ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි එතෙන් සලකා බැලුවේ. එතෙන්දී මෙම සාකයේ මීටර් 13.5කින් උසකින් යුක්ත වෙනවා. එතෙන් සිට තවත් මීටර් 10ක් මෙම සාකයට වඩා ඉහළින් ගමන් කරන විදිහට තමයි මෙම යෝජනාව සලකා බැලුවේ. එතකොට මේ විදිහට නිර්මාණ කටයුතු සිදු කිරීමේදී එම ස්ථානයේ පමණක් මෙම වෙනස් කිරීම සිදු කරන්න බැරුව යනවා. ඒක තවත් කිලෝමීටරයක් 1.1ක් වගේ ඈතක ඉඳලා තමයි මේ වෙනස් කිරීම සිදු කරන්න වෙන්නේ. එතකොට මෙතෙන්දී දැනට ඉදිකිරීම් කරලා තියෙන කොටස් ඇතුළත් දෙපැත්තට කිලෝමීටර් 2.3ක දුරක ඉඳලා මෙම සංශෝධනය කිරීමට සිදු වෙනවා. එම සංශෝධනය කිරීමේදී දැනට ඉදිකිරීම් කටයුතු කරලා තියෙන නිර්මිතයන් වලටත් බලපෑමකට ලක් වෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම ගැටලු රාශියක් ඇති වෙනවා. ඒ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් මීටර 25ක් විතර පමණ ඉහළකින් මෙම නිර්මාණ කටයුතු සිදු කරන්න වෙනවා. ඉදිකිරීම් කටයුතු සිදු කරන්න වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. එතෙන්දී අමතර අත්කර ගැනීම සුළු ප්‍රමාණයක් සිදු කරන්න වෙනවා. ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බොහෝ දුරට ප්‍රමාද වීමට ලක්වීමක් සිදු වෙනවා. තමයිට අවුරුදු 1කමාරක් විතර ප්‍රමාද වීමක් සිදු වෙනවා. එතෙන්දී කොන්ත්‍රාත් සමාගම් වලට මේ සම්බන්ධයෙන් වෙනම ගෙයිම් සිදු කරන්න වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරලා අදාළ කාලයට පමණයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඔවුන් දැස්සලා ඉන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් වෙනම ගෙවිම් කටයුතු සිදු කරන්න වෙනවා. ඒ අනුව දෙවෙනි යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කෝටි 580ක මුදලක් ඇස්තිමේන්තුගත කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යාම සඳහා. ඇත්තටම ගත්තාම මේ අධිවේගී මාර්ගය ගිවිසුම් ගත වෙලා තියෙන 2016 අවුරුද්දේදී එම ගිවිසුම් ගත වීම සිදු කරලා තියෙන්නේ Meteorological Corporation of China එහෙම නැත්නම් MCC කියන චීන සමාගම සමග තමයි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. ඒත් එක්කම මෙහි උපදේශන සමාගම විදිහට ඉංජිනේරුම් කාර්යයෙන් සම්බන්ධ උපදේශන කාර්ය කිරීම සඳහා RDC CA කියන ආයතන දෙක ලංකාවේ ආයතන දෙකක් කටයුතු කරනු ලබනවා. එතකොට මෙම සම්පූර්ණ කොන්ත්‍රාත් සමාගම විසින් කරන ලබන සියලුම ඉදිකිරීම් ඒත් එක්ක නිර්මාණ කටයුතු අධීක්ෂණය කිරීම සිදු කර ලබන්නේ එම ආයතන දෙක විසින්. ඒත් එක්කම ගත්තාම මෙම විකල්ප යෝජනා දෙක අපි සංසන්දනය කරනු ලැබුවා. එම විකල්ප යෝජනා දෙක සංසන්දනය කිරීමේදී එක්
විකල්පය හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රමාණය ගත්තොත් එහෙම පළවෙනි විකල්පය යටතේ කිලෝමීටර් 1.75ක දුරක් බලපෑමට ලක් වෙනවා අධිවේගී මාර්ගය. ඒත් එක්කම දෙවෙනි විකල්පය හේතුවෙන් කිලෝමීටර් 2.3ක දුරක් බලපෑමට ලක් වෙනවා. ඒත් එක්කම දැනට ඉදිකිරීම කරලා තියෙන ඒත් එක්ක නිර්මාණ කටයුතු අවසන් කරලා තියෙන වයර්ඩක්ට් එහෙම නැත්නම් දීර්ඝ පාලම් ඒත් එක්කම අණ්ඩපාස් ඒත් එක්කම පස්පුරවා කරපු ඉදිකිරීම විශාල ප්‍රමාණයක් බලපෑමට ලක් වෙනවා. ඒත් එක්කම පළවෙනි විකල්පයේ යටතේ නිවාස 6ක් හා දුම්රිය ස්ථානය බලපෑමට ලක් වෙනවා. දෙවෙනි විකල්පය යටතේ බලපෑමට ලක් වෙන්නේ නැහැ. ඒත් එක්කම අමතර අත්කර ගැනීම ගත්තාම පළවෙනි විකල්පය යටතේ පර්චස් 743ක් වම් පැත්තේකනොත් ඒත් එක්කම දකුණු පැත්තෙන් පර්චස් 325ක් විදිහට දෙපැත්තෙන්ම බලපෑමට ලක් වෙනවා. ඒත් එක්කම දෙවෙනි විකල්පය යටතේ බලපෑමට ලක් වෙන ප්‍රමාණය අඩුයි. පර්චස් 152ක පමණ ප්‍රමාණයක් තමයි බලපෑමට ලක් වෙන්නේ. ඒත් එක්කම මේ ප්‍රදේශයේ මේන්ට භූ සමීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරලා තිබුණා මූලික අධීරය යටතේ. එතකොට මෙම සංශෝධනය හේතුවෙන් එම කටයුතු නැවත සිදු කිරීමට සිදු වෙනවා මේ අවස්ථා දෙකේදීම. මෙතෙන් තවදුරටත් සඳහන් කරන්න ඕනේ මෙම විකල්ප යෝජනා දෙක යටතේම ව්‍යාපෘති අවසන් කිරීමේ අවසන් දිනයට ලොකු බලපෑමක් සිදු වෙනවා. මොකද අමතර අත්කර ගැනීම මෙම කොටස් දෙකේ විකල්ප දෙකේදීම යෝජනා කරලා තියෙනවා. ඒත් එක්කම නිර්මාණ සැලසුම් වෙනස් කිරීම, ඉදිකිරීම සංශෝධනය කිරීම, ඉදිකිරීම කටයුතු නැවත සැලසුම් කිරීම ආදී හේතුවෙන් මේ ව්‍යාපෘතිය අවසන් කිරීම බොහෝ දුරට ප්‍රමාද වීමක් ලක් වෙනවා මේ විකල්ප දෙක ඔස්සේම. ඒකින්ද අපි නිර්දේශයක් විදිහට අපේ අධ්‍යයනයෙන් පසු මේ විකල්ප දෙක හේතුවෙන්ම තාක්ෂණික වශයෙන් ලොකු බලපෑමක් ඇති වෙනවා ව්‍යාපෘතිය ඉවර කිරීමත් ඒත් එක්කම ව්‍යාපෘතිය සම්පූර්ණ වියදම සම්බන්ධයෙන් ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒකින්ද මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ව්‍යාපෘතිය විදිහට අපි නිර්දේශ කළා මෙම ශාකය මෙම ස්ථානයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අපි යෝජනා කළා මේ විදිහට මෙම අපේ අධ්‍යයනය කරපු විකල්ප දෙකම සාර්ථක නොවන පදනමක් උඩ. ඒත් එක්කම ඇත්ත වශයෙන්ම මම මුලින් සඳහන් කළේ පළවෙනි විකල්පය යටතේ කෝටි 860කුත් දෙවෙනි විකල්පය යටතේ කෝටි 580කුත් සඳහන් කළා. ඇත්තටම මේ ගණනය කිරීම සිදු කරලා තියෙන්නේ 2020 අවුරුද්දේ පදනම් කරගෙන. ඒත් මේ වෙනකොට රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් මිල ගණන් ඉහළ යාම සිදු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් මේ ප්‍රමාණය මීට වඩා වැඩි ප්‍රමාණයක් වැඩිවීමේ ලොකු හැකියාවක් තියෙනවා. එතකොට දැනට යෝජනා කරලා තියෙන පරිදි එම සම්පූර්ණ වියදම සම්පූර්ණ ව්‍යාපෘතියට එකතු වීමට නියමිතයි. පණු කරඳ ගහ. පණු කරඳ ගහේ ඇත්ත කතාව අප හොයාගෙන යනකොට අපට ඒ ගැන විමසන්නට තියෙන නිත්‍යානුකූල ආයතනය පෙරාදෙණිය උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේහි ජාතික ශාඛාගාරයට අප පැමිණිය යුතුයි මේ ගැන සත්‍ය තොරතුරු දැනගන්නට. ඉතින් අප මේ සිටින්නේ පෙරාදෙණිය උද්භිත උද්‍යානයේ පිහිටි ජාතික ශාඛාගාරයේහි. ජාතික ශාඛාගාරයේහි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය සුභානි රණසිංහ මැතිණිය අප සමග ඉන්නවා. අපි අසා දැනගනිමු ජාතික ශාඛාගාරයේහි තියෙන වැදගත්කම සහ ඒ මගින් ජාත්‍යන්තරව පිළිගත් මේ සහතික නිකුත් කරන්න ක්‍රමවේදය කුමක්ද කියලා. ජාතික ශාඛාගාරය කියන්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ තියෙන ප්‍රධානතම ආයතනයක්. මෙහි ප්‍රධානම කාර්යභාරය වෙන්නේ දේශීය ශාක සම්පත පිළිබඳ තොරතුරු. ඒ කියන්නේ ශාක නිදර්ශක විදිහට අපි රැස් කරනවා. ඒ වගේම වෙනත් උද්භිද විද්‍යාත්මක තොරතුරු. ඒ රැස් කරන තොරතුරු සංරක්ෂණය කරලා අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය විදිහට ලබා දීම ප්‍රධානම කාර්යභාරයක් වෙනවා. එතකොට මේකේ වැදගත්කම තමයි දැන් මේ ආකාරයෙන් විවිධ සංවර්ධන ව්‍යාපාර එහෙම නැත්නම් වෙනත් ශාක සම්පත තිරසර භාවිත එහෙම නැත්නම් ශාක සංරක්ෂණය ශාක විශේෂයෙන්ම අපේ තියෙන පරිසර පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය ඒ වගේ නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා මේ ශාක සම්පත පිළිබඳ විධිමත් විද්‍යාත්මක තොරතුරු සහ අනෙකුත් තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ තොරතුරු ලබා දීම තමයි ජාතික ශාඛාගාරය මගින් කරන්නේ. එහෙම බැලුවාම ශාකයක උද්භිද විද්‍යාත්මක නාමය තහවුරු කිරීමට නෛතික වශයෙන් බලය තියෙන අධිකාරී බලය තියෙන රාජ්‍ය ආයතන විදිහටත් ජාතික ශාඛාගාරය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.
මෑත කාලේ මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත සිට මීරිගම දක්වා කොටස සංවර්ධනය කිරීමෙහි කටයුතු අතරමඟදී මේ පනුකරණ ශාකය සොයාගනු ලැබුවේ. ඉතින් ඉන් අනතුරුව මේ ශාකය පිළිබඳ දැඩි කතා බහට ලක් කරන්නට ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පෙළ ගැසී සිටිනවා අද දක්වාත් ඉදිරියේදීත් ඒ කෙරීගෙන යයි. මේ ජාතික කර්තව්‍ය ඉටු කිරීමේදී විද්වත් කමිටුවක් මගින් නිර්දේශිත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවකයන් වශයෙන් රාජ්‍ය සේවකයන්ගේ යුතුයකම සහ වගකීම වී තිබෙනවා. ඉතින් මේ වන විට තව දුරටත් මේ පනුකරණ ශාකය ශ්‍රී ලංකාවෙන් තුරන් වී ගිය ශාකයක් නොවන බවට සාක්ෂි ලැබී තිබෙනවා. ඉතින් එය මේ ස්ථානයේදී තහවුරු කළ ආකාරය අපි කැමති දැනගන්න ඔබතුමීගෙන්. ශාකාගාරයට ඇත්තටම මේ පිළිබඳ මුලින්ම වාර්තා වෙන්නේ 2019 නොවැම්බර් මාසයේ. ඒ වෙනකොට හිමේෂ් ජයසිංහ කියන මහත්මයා එයාගේ ශාක අධ්‍යයන කටයුතු ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිදු කරලා ශාක නිදර්ශකය රැගෙන එනවා. ඒ ආසන්නම සතිය කිහිපය ඇතුළත වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ඉන්ද්‍රජිත් කියන මහත්මයා මා වෙත ලිපියක් යොමු කරනවා. මෙහෙම ශාකයක් වාර්තා වෙනවා මේක හඳුනා ගන්න අපේ සහාය ලබා දෙන්න කියලා. ඉතින් ඒ වෙනකොටත් හිමේෂ් ජයසිංහ මහත්මයා මේක ක්‍රූඩියා සෙලනිකා ශාක විශේෂය කියලා හඳුනගෙන තියෙනවා කියලා. මොකද ඒ මහත්මයා මේ ශාක නිදර්ශකය අරගෙන ශාකාගාරයට ආවා. ඇවිල්ලා අපි ගාව තියෙනවා මේ ශාකය මුලින්ම හඳුනගෙන උද්භිද විද්‍යාත්මකව ලෝකයට හඳුන්වලා දින වෙලේ හිටපු උද්භිද උද්‍යාන අධ්‍යක්ෂකවරයෙක් වන ඩොක්ටර් ට්වේට්ස් කියන උද්භිද උද්‍යාන අධ්‍යක්ෂකවරයා විසින් රැස් කරපු පළමු නිදර්ශක අපේ නිදර්ශක එකතුවේ තියෙනවා. ඒවා සංසන්දනය කරලා බලලා ඒ ආශ්‍රිත ශාක නාමකරණය සම්බන්ධ වෙනත් උද්භිද උද්‍යාන විද්‍යාත්මක තොරතුරු ලක්ෂණ සංසන්දනය කරලා එතුමා උද්භිද විද්‍යාත්මකව මේක හඳුනගෙන තිබ්බා. එතකොට අපි ආයතනයක් විදිහට ප්‍රධාන රාජ්‍ය ආයතන විදිහට මේ නම තහවුරු කිරීමට අපි නැවත වරක් මේක හඳුනා ගැනීමේ කටයුතු මේක තහවුරු කිරීමක් නැවත වතාවක් සිදු කරනු ලැබුවා. ඉතින් එතකොට අප ඔහුගේ ඒ හඳුනා ගැනීමත් එක්ක එකඟ වුණා මේක ක්‍රූඩියා සෙලනිකා කියන ඒ ශාක විශේෂයේ බවට ඒක නිවැරදි කියන එක අපි ආයතනයක් විදිහට දන්වා සිටියා. ඒ මාර්ග සංවර්ධන අධිකාරියට ආචාර්ය අචල අත්තනායක මහත්මිය හරහා. මොකද ඒ වෙනකොට ඒ ව්‍යාපෘතියේ ඒ ශාක ගවේෂණ සම්බන්ධයෙන් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ සම්බන්ධ වැඩ කරපු ප්‍රධාන නිලධාරිනිය විදිහට කටයුතු කරේ ආචාර්ය අත්තනායක මහත්මිය. ඒ හරහා අපි දැනුම් දී සිටියා මේ ශාකය අපිට තහවුරු කළ හැකි ක්‍රූඩියා සෙලනිකා කියන ශාක විශේෂයේ බවට. ඉතින් ඒ විදිහට තහවුරු කරලා නැවත ඒ ප්‍රදේශයේ නැවතත් සමීක්ෂණ කටයුතු ඒ අදාළ කණ්ඩායම විසින් කරවුවා. එතකොට යම් යම් අවස්ථාවල නැවතත් ශාක නිදර්ශක අපිට වාර්තා කරලා රැගෙන ආවා. ඒවත් ඒ විදිහටම හඳුනා ගනිද්දි තමයි මේ ශාක විශේෂයේ ඒ දාරළුවේ තියෙන ශාකයට ගසට අමතරව තවත් වෙනත් ගහනවල ඒ අදාළ ශාක විශේෂයේම තියෙන ශාක වාර්තා වුණා. ඒවත් හඳුනගෙන මේ විදිහට නිදර්ශක විදිහට රැස් කරලා ශාකාගාරයේ තැන්පත් කරලා සංරක්ෂණයට සහ ඒ අදාළ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු අප විසින් අඛණ්ඩව ඉදිරිපත් කරනු ලැබුවා. මේක තමයි ජාතික ශාකාගාරයේ ශාක ව්‍යුහ විද්‍යාගාරය. අපිට යම් ශාකයක සාම්පල් එකක් ලැබුණාම ඒ කියන්නේ මෙතෙන්දී අපිට ක්‍රූඩියා වල මේ වලලපු සාම්පල් එකේ ශාක කඳේ කොටසකුයි ගම්පහ RBG එකේ ක්‍රූඩියා සෙලනිකායේ ශාකයේ සාම්පල් එකකුයි ලැබුණා උසාවි නියෝගයක් මත. ඒ ශාක සාම්පල පරීක්ෂා කරලා බලලා ඒ දෙක සංසන්දනාත්මකව සමානද කියලා බලන්න තමයි අපිට උපදෙස් ලැබුණේ. ඒ අනුව අපි ශාකාගාරයේදී ඒ ශාක කොටස් ඒ විද්‍යානුකූලව ශාක කදා විදිහට පිළියෙල කරලා ඒ වලලපු ශාකයේ ව්‍යුහ විද්‍යාවයි ගම්පහ උද්භිද උද්‍යානයේ තියෙන ශාකයේ ව්‍යුහ විද්‍යාවටයි සමානද කියලා බලන එක තමයි අපි කරේ. අපිට දැනට තහවුරු වෙලා තියෙනවා ඒ වලලපු ශාක කඳේ කොටසයි ගම්පහ උද්භිද උද්‍යානයේ තියෙන එකයි සංසන්දනාත්මක සමානයි කියලා අපි දැන් වාර්තා කරලා තියෙනවා. මේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ශාකාගාරයේ පිහිටි අනුක ජීව විද්‍යා තාක්ෂණාගාරයේ පරීක්ෂණාගාරය. මෙතනින් සිද්ධ වෙන්නේ ශාක පිළිබඳ නියමිත දත්ත ඉදිරිපත් කරමින් එහි ප්‍රතිඵල ලබා ගැනීමේ කටයුතු. ඒ ක්‍රියාවලිය ගැන අපි දැනගන්නට කැමතියි ඔබ දෙදෙනාගෙන්.
ක්‍රූඩියා සෙලනිකා ශාකයේ රූපීය විද්‍යාත්මක හඳුනා ගැනීම වලට අමතරව අනුකජීව විද්‍යාත්මක හඳුනා ගැනීම වලින් අපි ශාකය නිවැරදිවම තහවුරු කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව අපි විවිධ ස්ථානවලින් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් වාර්තා වුණ ක්‍රූඩියා සෙලනිකා ශාක නිදාශකවල DNA සාම්පල නිස්සාරණය කිරීමේ කටයුත්ත අප විද්‍යාගාරයේදී සිදු කරනු ලබනවා. දැනට ඒ පර්යේෂණ මට්ටමේ පවතින්නේ මේ ආකාරයට විවිධ ශාක නිදාශක වලින් ලබාගත් ශාක පත්‍ර කොටස් ලබාගෙන විද්‍යාගාර ක්‍රමවේද යටතේ අපි DNA සාම්පල නිස්සාරණය කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. ඉදිරියේදී නිවැරදිවම ක්‍රූඩියා සෙලනිකා ශාකයේ බව තහවුරු කිරීමට අපි මේ DNA නිස්සාරණය කරන ලද DNA සාම්පල කේතනය කිරීමේ කටයුතු ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් රූප විද්‍යාත්මකව ක්‍රූඩියා සම්බන්ධයෙන් ඒ निराකරණය තහවුරු කිරීම සිද්ධ වෙලා තියෙනවා. අනුකජීව විද්‍යාගාරයේදී වෙන්නේ අනුකජීව විද්‍යාත්මකව මේක ක්‍රූඩියා සෙලනිකා ඒ බව තහවුරු කිරීමක් තමයි වැඩිදුරටත් වෙන්නේ. හඳුනා ගැනීමට වඩා එහා කාර්යයක් මේ දිගට සිද්ධ වෙනවා. ඉතින් ඒ සමගම කතා බහ වුණු තවත් දෙයක් ජාතික රතු දත්ත පොත. අපි කැමති රතු දත්ත පොත පරිශීලනය වන්නේ සහ පවත්වාගෙන යන්නේ මේ ආයතනයේ මගින්. ඔබතුමීගෙන් දැනගන්න මොකක්ද මේ ජාතික රතු දත්ත පොත සහ ජාත්‍යන්තර රතු දත්ත පොත ඒවට ඇතුළත් වන නිර්ණායකයන් සහ අවශ්‍ය පසුබිම ගැන පොඩි හැඳින්වීමක් කරමු. රතු දත්ත කිව්වහම ඒකේ නමෙන්මත් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි අපිට සිග්නල් එකක් දෙනවා මේක මොනවා හරි භයානක තත්වයකට ඇතුල් වෙලා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ අපේ ශාක වඳ වී යන්න තියෙන අවදානම ගැන තමයි මේකෙන් කතා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම තියෙනවා අපේ එක්ස්ටින් කියලා සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිය කාණ්ඩය කියලා තියෙනවා. සමහරට දැඩි තර්ජනයට ලක් වෙලා තියෙනවා අවුරුදු 100ක් විතර 50කට වැඩි කාලයක් වාර්තා වෙලා නැත්නම් possibly extinct. සමහර විට වඳ වෙලා ගින් තියෙන බලන්න නැත්නම් ආයෙ හම්බ වෙන්නත් පුළුවන් කියලා තව කාණ්ඩයක් තියෙනවා. එතකොට ඊළඟ තියෙනවා critically endangered කියන එක. එතකොට ඔය කාණ්ඩේ දැඩි තර්ජනයට ලක් වෙලා ඊළඟට endangered ඒ කියන්නේ මේ තර්ජනයට ලක් වෙච්ච ශාක එහෙම තියෙනවා. ඊළඟට vulnerable ඒ කියන්නේ අවදානමකට ලක් වෙච්ච ශාක තියෙනවා. ඉතින් ඒ වගේම මේ near threat ආසන්න වශයෙන් අවදානමට ලක් වෙච්ච ශාක තියෙනවා. ඊළඟට least concern ඒ කියන්නේ ගොඩක් සුලභව ශාක තියෙනවා. ඒවට එහෙම නැති වී යාමේ එහෙම නැත්නම් තර්ජනයට ලක් වීමේ අවදානමක් නැහැ. ඉතින් ওই විදිහට කාණ්ඩ කරලා අන්තර්ජාතික රතු දත්ත සංගමයෙන් කාලෙන් කාලෙට ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න අපිට ගයිඩ්ලයින්ස් දෙනවා. ඒ කියන්නේ මාර්ගෝපදේශනය දෙනවා මේ ශාක විශේෂයක් කොහොමද මේ තර්ජිත කාණ්ඩයකට හඳුනගන්නේ කියලා. ඉතින් ඒ සඳහා වැදගත්ම දේ තමයි ඒ ශාක විශේෂයේ පැතිරීම. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් එක රෙකෝඩ් කරලා ඒ තියෙන දත්ත ප්‍රධාන වශයෙන්ම සිතියමක් හඳිනවා ඒ ශාක විශේෂයේ පැතිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ දැන් දේශීය රතු දත්ත පොත යාවත් කාලින කරද්දී වෙන දෙයක් තමයි මේ ඒ සිතියම් ගත කරන්න ප්‍රධාන වශයෙන්ම තොරතුරු ලබා ගන්න ජාතික ශාකාගාරයේ තැන්පත් කරලා තියෙන නිදර්ශක. ඉතින් මේ නිදර්ශක එකතුව ඉතාම මුල් කාලේ ඉඳලා ඒකේ ශාක නාමකරණය කරපු සාමාන්‍යයෙන් 1900 වාසයේ මුල් කාලේ ඉඳලා අද දක්වා විවිධ උද්භිද විද්‍යාඥයින් මේ ශාක විශේෂ ඔවුන්ගේ සමීක්ෂණ කටයුතු වලදී ඊළඟට ඔවුන් ඉතාම දුර්ලභ ශාක හොයා ගැනීමේදී ඒ මෑත කාලේ ඉන්න පවා ඔවුන් මේ නිදර්ශක එකතුවට ඒ කියන්නේ ජාතික නිදර්ශක එකතුවට ඒ දත්ත එකතු කරනවා. ඒ එකතු කරන දත්ත අනුසාරයෙන් තමයි මේ සිතියම් ගත කරලා ඊට පස්සේ විශේෂඥ කමිටුවක් ඉන්නවා ඒ ශාක පිළිබඳ. ඒ හිතන විශ්වවිද්‍යාලවල නැත්නම් වෙනත් අධ්‍යයන ආයතනවල ශාක සම්බන්ධයෙන් ඒ වගේම මේ දැන් ගොඩක් තරුණ කණ්ඩායමක් ඉන්නවා ඒ පිළිබඳ විශේෂයෙන් උනන්දුවක් දක්වන පාරිසරික වැඩසටහන් ඔය දැන් හිමේෂ් ජයසිංහ මහත්මයා කියන්නේ එක්කෙනෙක් තව ඒ වගේම කටයුතු කරන කණ්ඩායමින් පුද්ගලයින් ඉන්නවා. ඒ වගේ අය මේ විශේෂඥ කමිටුව නියෝජනය කරනවා. ඉතින් ඒගොල්ලොන්ගෙනුත් අපි මෙතෙන්දී ඔපිනියන් එකක්. ඒ කියන්නේ අදහසක් ගන්නවා මේ තර්ජිත කාණ්ඩේ අපි තියනවාද එහෙම නැත්නම් මේකේ කන්සර්වේෂන් ස්ටේටස් එක තව වැඩි කරන්න ඕනද එහෙම නැත්නම් අඩු කරන්න ඕනද? මොකද ඒගොල්ලෝ කියනවා මෑත කාලීනව මම දැක්කේ නැහැ නැත්නම් මම දැක්කා. එහෙම ඒගොල්ලොන්ගේ තියෙන ඔපිනියන් එකත් එක්ක මේ අපි විශ්ලේෂණය කරපු තොරතුරුත් අරගෙන අවසානයේ මේ රතු දත්ත පොත ඒ සංරක්ෂණය ඒ මට්ටම හඳුනා ගැනීමක් කරනවා. ඉතින් මේක ඇත්තටම දැවැන්ත කාර්යයක්. වසර 4ක් 2012 දිත් වසර 4ක් ඊට වැඩි කාලයක් ගත වුණා.
20 අපිට ඒ වගේම වසර 4කට ආසන්න කාලයක් ගත වුණා. ඉතින් ඒ විදිහට කරනකොට ආසන්න වශයෙන් වසර 8කට 10කට සැරයක් තමා ජාතික වශයෙන් රතුදත්ත පොතක් රතුදත්ත නාමාවලියක් මේ ශාකලයිස්තුවක් පුනරීක්ෂණය කරන්න වෙන්නේ. ඒ වගේම ගෝලීය රතුදත්ත කියලා තියෙනවා. ඒක ඇත්තටම කරන්නේ ගෝලීය වශයෙන් හඳුනා ගන්නවා අපේ ශාක විශේෂයේ තියෙන සංරක්ෂිත මට්ටම. ඒක දැනට වැඩියම කරන්න අපි නැඹුරු වෙලා ඉන්නේ ඒකදේශීය ශාක වලට. මොකද දැන් අපිට තියෙන දේශීය ශාකයක් ගත්තාම ඉන්දියාවෙත් තියෙනවා නම් අපි සිතියම්ගත කරන්න ඕනේ එහෙ පැතිරීමත්. ඒක ටිකක් සංකීර්ණ කාර්යාවලියක්. අනික දැන් අපිට තියෙනවා 800කට කීප ගුණයක් මේ වැඩි ශාක ඒකදේශීය ශාක ප්‍රමාණයක්. ඒ ශාක ප්‍රමාණය අපි ඉස්සෙල්ලම බලනවා ගෝලීය වශයෙන් කොහොමද හඳුනගන්නේ තර්ජිත තත්ත්වය කියලා. ඊට පස්සේ ඒවට වැඩ කරන්නේ ගෝලීය රතුදත්ත පිළිබඳ වැඩ කරන ආයතන තියෙනවා. ගෝලීය මේ අන්තර්ජාතික රතුදත්ත සංගමයේ නියෝජනය කරන නියෝජිතයින් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ විදිහට ඒ රතුදත්ත තත්ත්වය හඳුනා ගැනීම. ඉතින් මේ වගේ දේවල් කිරීමේදී අපේ ශාක විශේෂවල තත්ත්වය, ඒ කියන්නේ මේ සංරක්ෂිත තත්ත්වයන් වගේම අපේ පරිසර පද්ධතිවල සංරක්ෂණ, ඒ කියන්නේ හෙල්ත් එක, ඒ කියන්නේ ඒකේ තියෙන මේ සුදුසු තත්ත්වයේ තියෙනවාද, එහෙම නැත්නම් ඒ පරිසර පද්ධතිවල අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවාද, ඒ වගේ විවිධ දේවල් මේ තොරතුරු වලින් අපිට ගොඩක් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නිරන්තරයෙන්ම රතුදත්ත යාවත් කාලීන කිරීම සහ මේ විදිහට ජාතික මට්ටමේ රතුදත්ත ලැයිස්තුව එළි දැක්වීම විශේෂයෙන් මල් පිපෙන ශාක සඳහා ඒ වගේම මේකේ පර්ණාංග ශාක, ඇල්ගී, ලයිකන් වගේ ඒවා පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒවායේදී නම් සංරක්ෂිත තත්ත්වය ඇතුළත් කරලා තියෙන දැනට පර්ණාංග ශාක සඳහා පමණයි. ඉතින් ඉදිරියේදී අනෙකුත් කුඩා ශාක සඳහාත්, කියන්නේ මල් පිපෙන්නේ නැති ශාක සඳහාත් මේ සංරක්ෂිත තත්ත්වයන් ඇතුළත් කිරීමට විවිධ අධ්‍යයන කටයුතු වැඩිවීමත් සමගම හැකියාව ලැබෙයි. එහෙම ජාතික මට්ටමින් මේ විදිහේ ග්‍රන්ථයක් තිබීමේ ඉතාම වැදගත්කම තමයි සංරක්ෂණයේදී හෝ තිරසර භාවිතයේදී අපේ ශාක සම්පත සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන එකට මේක හොඳ මාර්ගෝපදේශනයක් වෙනවා. එසේනම් අපි දැනගනිමු ජාතික රතුදත්ත ලේඛනයේ එය යාවත් කාලීන කරන අන්දම අපි දැනගතා. මේ වන විට පණු කරන්ද ශාකය, ක්‍රුඩියා සෙලනිකා ශාකය මොන තත්ත්වයේද තියෙන්නේ? අතරම අපි දන්නා තරමින් ක්‍රුඩියා සෙලනිකා ශාකය ලංකාවේ විශාල ලෙස වැඩුණු ශාක සාමාන්‍ය 10ක් 15ක් වගේ මේ වන විට අපට හම්බ වී තිබෙනවා. උදාහරණ වශයෙන් ගම්පහ උද්භිද විද්‍යාලය, ඒ වගේම ගම්පහ අවට ප්‍රදේශයේ විශාල ශාක රාශියක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්නට කැමති ඔබතුමියට තමයි නියම පිළිතුර සැපිය හැකේ. ජාතික රතුදත්ත ලේඛනයේ මේ වන විට මෙම පණු කරන්ද ශාකයේ තිබෙන්නේ මොන තත්වයේද කියලා. ජාතික රතුදත්ත පොත 2020 දී මෙම ශාක විශේෂ හඳුනාගෙන තියෙන ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ්, ඒ කියන්නේ දැඩි තර්ජනයට ලක් වෙච්ච ශාකයක් විදියට. එතකොට 2012 දී හඳුනාගෙන තියෙන්නේ වඳ වී ගිය ශාක 5ක් වාර්තා වුණා, ඒකේ එකක් විදිහට. ඉතින් මේක ඒ ස්ටේටස් එක 2020 වෙද්දී දැඩි තර්ජන ලක් වෙන්න බවට හඳුනා ගන්න ප්‍රධාන හේතුව තමයි මේ හිමේෂ් ජයසිංහ මහත්මයා විසින් ඒක නැවත හඳුනාගෙන වාර්තා කිරීම අප වෙත. ඉතින් ඒකත් එක්ක තමයි මේ ස්ටේටස් එක, කියන්නේ සංරක්ෂිත තත්ත්වය වෙනස් වෙන්නේ අපගේ දත්ත වාර්තාවලට අනුව. එතෙන්දී අපිට මේක සිතියම්ගත කරපුවාම ගහන 7ක් පමණ වාර්තා වුණාම ඇත්තටම අපිට සංරක්ෂිත තත්ත්වය පිළිබඳ තියෙන ඇනලිසිස් වලට, ඒ විශ්ලේෂණයන්ට අනුව යාවේ ඇත්තටම සංරක්ෂිත තත්ත්වයේ එන්ඩේන්ජර්ඩ් කියන එක තර්ජනයට ලක්වෙච්ච ශාකයක් විදිහට. නමුත් මේක මේ විශේෂඥ කමිටුවත් එක්ක අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේක දැඩි තර්ජනයට ලක්වෙච්ච ශාකයක් විදිහට මට්ටමට හඳුනාගෙන මේකේ ප්‍රකාශයට පත් කරා. ඒකට ප්‍රධානම හේතුව තමයි තාම මේ ශාක ගහන තියෙන්නේ ස්වභාවික පරිසරය, කියන්නේ ආරක්ෂා කරපු සංරක්ෂිත පරිසර පද්ධති වලින් පිට. ගොඩක් වෙලාට තියෙන්නේ පාරවල් අයිනේ, එහෙම නැත්නම් ගෙවල් වල පිටිපස්සේ, එහෙම ඇලවල් වල. ඉතින් ඒ වගේ ඒ පරිසර පද්ධති වල ආරක්ෂාව තහවුරු වීමක් තාම
දැනට කරගෙන යනවා මං හිතන්නේ යම් වැඩපිළිවෙලක්. ඉතින් එතෙන්දී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවත් මං හිතන්නේ පසුවට වැඩිදුර තොරතුරු කියයි මේ ශාක ප්‍රචාරණය කරලා ඒවා නැවත ස්වභාවික පරිසරයට මුදා හැරලා ඒ වගේ යම් ගහන සාර්ථක වශයෙන් ඒවා දැන් නිරීක්ෂණ කටයුතු කරලා ඒ වගේ ස්ථාපනය වුණාට පස්සේ අපිට යම් කාලයක මේක සංරක්ෂිත මට්ටම වෙනස් කරන්න වෙයි, වැඩි කරන්න වෙයිද, අඩු කරන්න තමයි අපේ වෑයම විද්‍යාඥයින් සහ ඒ පිළිබඳ ක්‍රියා කරන අයගේ. ඉතින් ශාකයක් සංරක්ෂිත මට්ටම ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් කියලා වෙනස් කිරීම පිළිබඳව වගකීමක් දරන ඒ රතුදත්ත පිළිබඳ වැඩ කරන ජාතික කණ්ඩායම කරන දේවල් වලින් සාමාන්‍ය අයට ගන්න තියෙන අදහස තමයි අපි ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් ඉඳලා එන්ඩේන්ජර්ඩ් කරා කියන්නේ ඒ ශාකය අපි නැති කරලා දැම්මා නෙවෙයි, ගලවලා අයින් කරලා කිව්ව රතුදත්ත පොතෙන් විසි කරලා දැම්මා කියනවා. ඉතින් එහෙම කියන්න බෑ, මොකද ඒක ඊටාම වගකීමෙන් කරන කටයුත්තක්. ඒ ශාක විශේෂයේ පැවැත්ම පිළිබඳ සංරක්ෂිත තත්ත්වය හඳුනාගෙන ඒ පිළිබඳ වැඩියෙන් වැඩ වෙනකොට සමහර විට සංරක්ෂිත තත්ත්වය අඩු කරනවා. නමුත් තව වසර 10ක් ගිහින් තවත් වැඩි මට්ටමකට යන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි කරන්නේ අඛණ්ඩව වැඩ කිරීමේදී මේ ශාක විශේෂයේ නැති වෙලා යන්නේ කෙනෙක් විශේෂයක් හරි ලෝකෙන් නැති වෙලා යනවා, එක්ස්ටින්ක්ට් වෙනවා කියන එක තමයි බරපතල තත්ත්වය. එහෙම නොවෙන්න වග බලාගෙන ඒ පිළිබඳ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ජාතික මට්ටමින් ඒ විදිහට වගකීමක් ඇතුව වැඩ කරන රටක් විදිහට අපිට මේ රතුදත්ත පුත කාලෙන් කාලයට යාවත් කාලීන කිරීම, සංරක්ෂිත තත්ත්වයන් වෙනස් කිරීම කියන වැඩ කටයුතු වලදී අපිට වඩා වැඩි වැදගත්කමක් ජාත්‍යන්තර වශයෙන් හිමි වෙනවා. මේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මේ අවට තමයි සිදුවෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ශාක සංරක්ෂණ වැඩපිළිවෙල. විශේෂයෙන්ම අපි අද කතා කරන්නේ ක්‍රෝඩියා සිලනිකා නැතිනම් පණු කරඬ ගහ පිළිබඳව. අප විසින් සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ක්‍රෝඩියා සිලනිකා ශාකයේ ඉස්ලාම දාරළුවේ ශාකය පරීක්ෂා එම ස්ථානයට ගොස් පරීක්ෂා කරනු ලැබුවා. එතනදී අපිට මේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇට පැල කීපයක් අපි ගෙනවිත් බෙහි රෝපණය කළා. එම මේ ශාකය සංරක්ෂණය කිරීමට අවශ්‍ය දේවල් කරනු ලැබුවා. ඊට අමතරව කල්යාමේදී අනෙකුත් මේ ස්ථාන 6කින් පමණ මේ අඳුනා ගන්න පුළුවන් වුණා අපිට මෙම විශේෂ ශාක. ඒවායිනොත් අපි අවශ්‍ය මේ ප්‍රචාරණ ද්‍රව්‍ය ගෙනල්ලා උද්‍යානයේ මෙම රුක්කයන් තවානේ එහෙම නැත්නම් සංරක්ෂණ තවානේ පැල කරලා මේ ඒ කටයුතු කරනු ලැබුවා. මීට අමතරව මෙම ශාකය පැතිරෙන ප්‍රදේශය වන ගම්පා උද්භිද උද්‍යානයේ ආශ්‍රිතව විශාල පැල සංඛ්‍යාවක් රෝපණය කිරීම කරනු ලැබුවා. එතකොට මේ විදිහට පැල සෑහෙන ප්‍රමාණයක් මේ අපි විසින් රෝපණය කරලා මේ වෙන විට මධ්‍යම අධිවේගී මාර්ගයට සහ උද්‍යාන වලට හඳුන්වලා දීලා දැනට අපේ උද්‍යානයේත් ස්ථාන කිහිපයක පැල කරලා තියෙනවා. ඒ වගේම අප විසින් ගම්පා උද්භිද උද්‍යානයේ පැල සංඛ්‍යාවක් විශාල පැල සංඛ්‍යාවක් හදලා පැල 50කට විතර ආසන්න සංඛ්‍යාවක් මේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබා දීලා තියෙනවා. මේ ව්‍යාපෘතිය ආශ්‍රිතව වැවීම කරන්න. එතකොට දැන් මේ පැල හදා ගැනීමේදී අපිට විවිධ ගැටලු යම් ස්ථානවල ආවා. ඒවා මේ निराකරණය කරගෙන මේ පැල වැඩි ප්‍රමාණයක් හදාගන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් වුණා මේ විදිහට මේ පරිශ්‍රණ කටයුත්ත තුලින්. මම මගේ නම දීපසිංහ. මම පේරාදෙණියේ උද්‍යානයේ මට ලැබිලා තියෙන කාර්යභාරය වඳේ යන ශාක සංරක්ෂණය කිරීම. ඒ අතරේ මම කෝඩියා සෙලනිකා පැලය මට ලැබුණු ප්‍රදේශය සහ පේරාදෙණියේ මේ උද්‍යානයේ මේ කොටස ගන්නකොට විශාල පරිසරයේ වෙනස්කම් තියෙනවා. ඒ අනුව මේ පැලයට අවශ්‍ය කරන මාධ්‍ය යොදා
මේකට අවශ්‍ය කරන උෂ්ණත්වය සහ පරිසරය ලබා දීලා එම පැලය රෝපණය කරන්න පරියාසනාත්මකව කටයුතු කරලා දැනට පැල 10ක ප්‍රමාණයක් මෙහි ඉතා සාර්ථකව රෝපණය කරලා අපේ පේරාදෙණියේ ශේෂ්ත්‍රයේ පැල කීපයක් මේ වෙනකොට රෝපණය කරලා තියෙනවා. ඒ වගේම තවානේ මෙම සංරක්ෂණ තවානේ පැල කීපයක් මේ වෙනකොට දැක ගන්න පුළුවන් බොහොම සාර්ථකව රෝපණය කරලා තියෙනවා. රෝපණය කරන අවස්ථාවේදී පරිේශනාත්මකව මට හොයාගන්න පුළුවන් රෝගයක් හැටියට මම දැක්කේ මෙම රෝපණය කරන අවස්ථාවේදී කඳ කීප තැනකින් මේ පණුවෙක් වගේ සතෙක් විදලා එයා විනාශ වීමට පත් කිරීමේ ලක්ෂණයක් මම දැක්කා. ඒ නිසා එවැනි ප්‍රතිකාර කුමිනාශක සහ දිලීරනාශක යොදා මෙම රෝගය වළක්වා ගැනීමේ හැකියාව ලැබුණා. එහෙම නොතුනොත් එහෙම මේ පැල විනාශ වෙන්න තිබුණු ඉඩකඩ අපි වළක්වා ගත්තා. මේ පසුගිය කාලයේ දැවැන්ත මහා ආందోලනයකටපත් වූ ශාකයක් මේ පණු කරඳ ගහ. මේ පණු කරඳ ගහ මුලින්ම හමුවන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ දාරලුව ප්‍රදේශයේ. මේ පණු කරඳ ගහ හඳුනාගත් මහත්මයා ඉන්නවා අප සමග. ශාක පිළිබඳ විශේෂඥයෙක්. ඔහු මේ පිළිබඳව මේ පරිශනාත්මකව හැදෑරීමක් කරලා මේ පණු කරඳ ශාකය වෙන්න ඇති කියලා හිතලා මේක පසුව දීර්ඝ පරීක්ෂණ ගණනාවකට පසුව හඳුනාගත්තා මේ පණු කරත ගහ තමයි කියලා. මේ දැන් අපි ඉන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පණු කරත ගහ රෝපණය කර සාර්ථක ලෙස වැවිගෙන එන ස්ථානයක. මේ අප සමග ඉන්නවා හිමේෂ් මහත්මයා. එතුමා මේ පිළිබඳව ආචාර්ය උපාධිය හදාarලා තියෙන ශාක පිළිබඳව, ශාක විද්‍යාව පිළිබඳව එතුමාට මහ දැනුමක් තියෙනවා. ශාක විවිධ ශාක හඳුනා ගැනීමේ ශක්තිය එතුමාට තියෙනවා. එතුමා තමයි මේ පණු කරත ගහ මෙච්චර ආందోලනාත්මකව කතා බහට ලක්වන පණු කරත ගහ සොයාගත්ත පුද්ගලයා. ඉතින් එතුමා විස්තර කරાવી වර්තමාන තත්ත්වය. ඇත්තටම අපිට මාර්ග සංවර්ධන අධිකාරියෙන් පැවරුමක් කරනු ලැබුවා මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස සහ දෙවෙනි කොටසේ විධිමත් අධ්‍යයනයක් කරන්න කියලා ඒකේ තියෙන ගස්කොළන් සහ සත්තුන්ට වෙන බලපෑම අවම කරන්න මොනවද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක නිර්දේශ කරන්න කියලා. මේක මේ පැවරුම කරනු ලැබුවේ EIA එක එහෙම නැත්නම් පරිසර ඇගීම් වාර්තාව කිරීමෙන් අනතුරුව ඉතින් එහාටත් ගිහිල්ලා මේක වැඩිදුර අධ්‍යයනයක් කිරීමේ අරමුණ ඇතිව. ඉතින් එහෙම කරලා අපි අධ්‍යයන කටයුතු කරන කණ්ඩායමේ විශේෂයෙන්ම ගස්කොළන් අධ්‍යයනය පිළිබඳව තමයි මම කටයුතු සිද්ධ කළේ. ඉතින් ඒකෙදී අපි ගස්කොළන් පිළිබඳව අධ්‍යයනය කරගෙන යනකොට දාර්ලුව ප්‍රදේශයේදී රනිල කුලයට අයිති ගහක් හම්බුණා. ඒ ගස කොහොම හරි මම මීට කලින් දැකලා නැති ගහක්. ඒක හින්දා මේ ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානයක් යොමු කළා. මොකද්ද මේ ගහ කියන එක සම්බන්ධව. එහෙම කරලා විස්තර හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණා පත්‍රිකා හැම කිව්වට පස්සේ මේක ක්‍රූඩියාසිලනිකා කියලා හඳුන්වන ගහට බොහොම කිට්ටු රූපී ලක්ෂණ පෙන්වනවායි කියන එක. හැබැයි ඒ වෙනකොට ක්‍රූඩියාසිලනිකා කියන ශාකය මුළු ලෝකෙම වඳ වෙලා ගියා කියලා නම් කරලා තිබ්බ ගහක්. ඉතින් ඒක ඇත්තටම 1800 ගණන් වල තමයි මුලින්ම ස්වභාවික පරිසරයෙන් හම් වෙලා තියෙන්නේ. හැබැයි 1900 ගණන් වල නිකන් උද්භිද උද්‍යානයක පැවතිලා තිබිලා තියෙනවා. කොහොම හරි 1800 ගණන් වලින් පස්සේ ස්වභාවික පරිසරයක ඉස්සෙල්ලම ඔය ගහ හම් වෙන්නේ ඒ වෙලාවෙදි. ඉතින් ඒකින්ද ඒක හරියටම තහවුරු කිරීමක් ඒ වෙලාවේ කරන්න අපහසුයි. මොකද එතනින් එහාට දීර්ඝ පරිශ්‍රණ කටයුතු කරන්න නැතුව. ඉතින් අනිත් විස්තරය තමයි මුලින්ම මේ ගස් හම්බෙලා තිබ්බේ කළුතර ආශ්‍රිතව. දැන් අපිට මේ අලුත් තැන හම්බුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. ඉතින් එහෙම ස්ථානය පිළිබඳ වෙනසකුත් තිබ්බා. ඉතින් මේක ක්‍රූඩියාසිලනිකා කියලා ඒ වෙනකොට ඒ කියන්නේ 2018 අවුරුද්ද වෙනකොට අපි දල වශයෙන් අඳුරගත්තා. හැබැයි තහවුරු කිරීමක් කළේ නැහැ. ඉතින් මේච්චර බොහොම දුර්ලභ ගස්කොළන් හරියටම ඒ වර්ගයේදී කියලා තහවුරු කරගන්න මේකේ විශේෂයෙන්ම මල් සහ ගෙඩි මේ වල ලක්ෂණ අපිට බලන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ගහ විශේෂත්වයක් දක්වපු හින්දා අපි කීප සැරයක් මෙතෙන්ට ගිහිල්ලා මේකේ මල් පිපෙනවද ගෙඩි හැදෙනවද කියලා බැලුවා. ඉතින් ඔහොම කරලා 2019 අවුරුද්දේ අන්තිම වෙනකොට තමයි
මේකේ මල් අපිට බලා ගන්න හම්බුනේ. ඒ වෙනකොටත් මේ ප්‍රදේශය ගොඩක් වෙලාවට වතුරෙන් යට වෙලා තිබ්බේ. බොහොම අමාරුවෙන් තමයි ගහට කිට්ටු කළෙත්. මොකද මේ ගහ සාමාන්‍යයෙන් හැදෙන්නේ ගම් වතුරෙන් යට වෙන ප්‍රදේශවල විශේෂයෙන්ම කිවුල් වතුර එන්නේ නැති ඊට වඩා පොඩ්ඩක් මුහුදෙන් ඉඳලා රට ඇතුළට වෙන්න ගම් වතුරෙන් යට වෙන පරිසරවල තමයි මේ ගහ හැදෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ගහේ මල් පිපලා තියෙනකොට ඒකේ අපි අතු සාම්පල් අරගෙන ඒවා අරගෙන ආවා පෙරදෙනිය ජාතික ශාකාගාරයට. ඒ ශාකාගාරයට ගෙනල්ලා 1800 ගණන් වල එකතු කරපු මුල් නිදර්ශකත් එක්ක අපි සංසන්දනය කිරීමක් කළා. ඉතින් ඒ සංසන්දනය කිරීමේදී තහවුරු වුණා මේක අර වඳ වෙලා ගියා කියලා නම් කරලා තිබ්බ ක්‍රූඩියා සිල්නිකා කියන ගහම බව. ඉතින් ඊට පස්සේ අපි ඒ ගැන මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කළා. දැනුවත් කළා මෙහෙම ගහක් තියෙනවා මේ ගහ මේකමයි කියන ඒ වෙනකොට ඒගොල්ලන්ට දැනුවත් කළා තිබ්බේ මේ එහෙම සැකයක් තියෙනවා කියලා. හැබැයි ඒක තහවුරු කළා ජාතික ශාකාගාරය හරහා. ඊට පස්සේ අපි අපේ කණ්ඩායම නිර්දේශ කළේ ජාතික උද්භිද උද්‍යානයත් එක්ක එකතු වෙලා මේකේ ඉදිරි සංරක්ෂණ කටයුතු සිදු කරගෙන යන්න කියන දේ තමයි අපි මාර්ග සංවර්ධන අධිකාරියට දැනුවත් කළේ. ඒකෙදී අපි නිර්දේශ කළා එතන ඉදිකිරීම් කටයුතු ඒ ගහ අවඩ ප්‍රදේශයේ දැනට తాවකාලිකව පොඩ්ඩක් නවත්තලා ඊටු ටික කරගෙන යන්න. ඒ අතරේ අපි බලමු මේකට මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ. ඉතින් ඒකෙදී ඊට පස්සේ අපි කරපු දේ තමයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ ගහ හම්බෙච්ච දාරුලේ මේ ගහ හම්බෙච්ච පරිසරයට සමාන පරිසර තියෙන තැන් ගම්පහ දිස්ත්‍රික්කයේ හොයා ගියා මේ ගස් තව අපිට හොයා ගන්න පුළුවන්ද කියන එක බලන්න. ඉතින් ඒකෙදි අපිට ගස් වර්ග ගස් 7ක් තියෙන තැන් හම්බුණා. ඒ ඔක්කොම හම්බුනේ මේ විදිහම ගම් වතුරට කාලයකට යට වෙන ප්‍රදේශවල. විශේෂයෙන්ම පරිසර ප්‍රදේශ ඉදිරියට ගත්තොත් අත්තනගලුව නිම්නයේ සහ කැලණිගඟ නිම්නයේ තමයි අපිට මේ ගස් හම්බුනේ. හැබැයි ඒකදී විශේෂත්වය තමයි ওই හම්බෙච්ච හැම තැනකම එක ලොකු ගහ බැගින් තමයි තිබ්බේ. ලොකු ගහන ගණත්වයක් තිබ්බේ නැහැ. ඒත් එක්කම මේ හම්බෙච්ච හැම තැනම සංරක්ෂිත ප්‍රදේශ වලින් පිට තමයි එක්ක කුඹුරු අයිනේ නැත්නම් ගෙදරක වත්තක් අයිනේ ඒ වගේ තැන්වල තමයි හම්බුනේ. ඉතින් ඔය ප්‍රදේශ කියන්නේ කැලණිගඟ නිම්නයේ අතනගලුවේ නිම්නයේ තැන් දෙකම මේක හමු වෙලා තිබ්බට ඔන්න ඒ කාරණා නිසා ඒ කියන්නේ සංරක්ෂිත ප්‍රදේශයෙන් පිට තිබීම සහ වැඩුණු ගස් කොළන් තියෙන ප්‍රමාණය බොහොම අඩු සංඛ්‍යාවක් වීමත් ඒකම ඒ වැඩුණු ගස් වලින් කීපයක් තියෙනවා බොහොම වයසට ගිහිලා දුර්වල මට්ටමේ. ඉතින් ඔය හේතු නිසා අපි 2020 රතු දත්ත පොත සැකසීමේදී තීරණය කළා මේක එන්ඩේන්ජර්ඩ් කියන තත්ත්වයටම පල්ලෙහාට දාන්න නැතුව දැඩිව වඳ වී යාමේ තර්ජනයට ලක් වෙච්ච ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් කියන කාණ්ඩය යටතේ මේක පවත්වාගෙන යනවා මේ වෙද්දි කියන එක. ඊට පස්සේ ඒත් එක්කම ඊට සමගාමීව තමයි ජාතික උද්භිද උද්‍යානයෙන් මේකේ සංරක්ෂණ කටයුතු කරගෙන යාම ආරම්භ කළේ. ක්‍රෝඩියා සිරනිකා එසේත් නැත්නම් පණු කරන්ද ශාකයේ ඇත්ත තත්වයයි ඒ. මේ වන විට පණු කරන්ද ශාකයේ විශාල ප්‍රමාණයේ ගස් 15ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයේම විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තියෙනවා. මෙම ශාකය එනම් ක්‍රෝඩියා සිරනිකා නැතිනම් පණු කරන්ද ශාකය මිහිතලෙන් තුරන්ව ඇති ශාකයක්සේ සලකපු පණු කරන්ද ශාකය නැවත හමුවන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි කඩවත මීරිගම කොටසෙහි ඉදිකිරීම අතරවාරි. බැරි වෙලාවත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය දාරළුව දුම්රිය ස්ථානයේ ආසන්නයෙන් මේ මාර්ග පතයෙන් ක්‍රියාත්මක නොවුණා නම් තවදුරටත් මෙම ස්ථානයේ එම ශාකය පවතින බව කිසිවිටකත් ලොවට අනාවරණය වන්නේ නැහැ. එම නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ ගෞරවය පමණක් නොවේ. ක්‍රෝඩියා සිරනිකා ශාකය නැවත ලොවට හඳුන්වා දීමේ ගෞරවයත් හිමි විය යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති අංක 1 කොටස කඩවත මීරිගම කොටසෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයටමයි. මේ බරපතල විවේචන ඉදිරිපත් කරන සියලුම කට්ටිය අවසාන වශයෙන් අනාගතයේදී Tamanගේ ගමන් පහසුව ඇති කරගන්නෙත් අධිවේගී මාර්ගවලින්ම බව අප හොඳින්ම දන්නවා.
ඉතින් විශේෂයෙන්ම මේ හැමෝටම අපි කියනවා අධිවේගී මාර්ගවල ගමන් කරන විට හිතන්න. මේ අධිවේගී මාර්ග පද්ධතිය ඔබට ඔබේ දරුවන්ට ඒ වගේම රටට කොපමණ වටිනවද කියලා. මෙම ගස මෙම ස්ථානයෙන් ඉවත් කිරුණ නිසා අධිවේගී මාර්ගය ඉදිකිරීමේ විදෙස් සමාගමට ගෙවන්නට නියමිතව තිබූ ඩොලර් මිලියන 5ක මුදල රටට ඉදිරි කර දෙන්නට මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති අංක 1 කඩවත මීරිගම කොටසේ ව්‍යාපෘති ඒකකයට හැකි වී තිබෙනවා. ඔබ ගණනය කරන්න එය රුපියල් කෝටි කීයක්ද කියා. ඊට අමතරව මේ ගස සංරක්ෂණය කිරීමේ ඇස්සමේන්තු කරන ලද රුපියල් කෝටි 15ක පමණ මුදලද ඉතිරි කිරීමට මේ ව්‍යාපෘති ඒකකයට එනම් මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති අංක 1 කඩවත මීරිගම කොටසේ ව්‍යාපෘතියට හැකි වුණා. නමුත් මෙය ලෝකයේ තිබුණු එකම පණු කරන්ද ශාකය වුණා නම් මෙම ශාකය ආරක්ෂා කර ගැනීමට සංරක්ෂණය කිරීමට අප ව්‍යාපෘතිය බැඳී සිටියා. සූදානම්ව සිටියා. ඒ ඔබ වෙනුවෙන් රට වෙනුවෙන්. ඉතින් තවත් විශාල පණු කරන්ද ගස් 15ක් සමග කුඩා පෙළ රාශියක් හමු වුණාට පසු තවත් පණු කරන්ද ගස් 200ක් පමණ සිටවමින් සිටියේදී මේ දැවැන්ත මුල්‍යමය ගාස්තුව දැරීමට අපට එනම් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි කඩවත මීරිගම ව්‍යාපෘතියට රජයෙන් අනුමැතිය ලැබුණේ නැහැ. එය ජනතාවද ප්‍රතික්ෂේප කරන බව අපත් දන්නවා. ඒ සියලු කර්තව්‍යයන් ඉටු කරනු ලැබුවේ ඔබේ දූ දරුවන් වෙනුවෙන්, ඔබේ රට වෙනුවෙන්.